समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सगमुखदं धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. දැන් මට ටික වෙලාවකට කලින් ඇහුණා කලින් දේශනාවේදී අවසන් වශයෙන් කියනවා මේ රාග මුල කපන්න ඕන, දේශ මුල කපන්න ඕන, මෝහ මුල කපන්න ඕන කියලා. ඕන මන් දැන් පිහියක් අරගෙනයි ආවේ. මොකද්ද ඔය රාග මුල, දේශ මුල, මෝහ මුල? කෝය මුල? මොකද්ද රාගයේ මුල? මොකද්ද ද්වේෂයේ මුල? මොකද්ද මෝහයේ මුල? ඒකයි තේරුම් ගන්න ඕනේ. ඒක නිසා මේ රාගය කියන්නේ සිතේ උපදින කැමැත්තයි, ප්‍රේ ස්වභාවයයි. ඒක තමයි අභිවර්ධනය වෙන්නේ මේ කියන අපි ඔය කියන කෑදරකම, පෙරේතකම, ආලය, ආදරේ, රාගේ, නන්දි රාගේ, ආශාව බවට. ලෝකයා රාගේ මත් වෙනවා. ප්‍රේ ස්වභාවයේ මත් වෙනවා. දේශය කියන්නේ දෙවෙනි වේශයයි. කාගේ දෙවෙනි වේශයද? ප්‍රිය ස්වභාවයේ දෙවෙනි වේශය අප්‍රිය ස්වභාවයයි. ඒක තමයි අභිවර්ධනය වෙන්නේ අපි ඔය කියන තරහව, වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව බවට. ලෝකයා ද්වේෂයේ මත් වෙනවා. එහෙනම් මොකද්ද මෝහය කියලා කියන්නේ? මොකද්ද මෝහය කියලා කියන්නේ? මෝහය කියන්නේ මුලාවලු. ඉතින් මං අහනවා ඔබ මුලාවන්නේ කොතැනද, කෙසේද, මොන වගේ වැඩක් කරන්න යනකොටද ඔබ මුලාවන්නේ? මෝහය කියන්නේ මුලාවලු. ඉතින් ඔබ මුලාවන්නේ කොතැනද, කෙසේද, මොන වගේ වැඩක් කරන්න යනකොටද ඔබ මුලාවන්නේ? අපි තේරුම් ගන්න ඕන මේ මුළු බුද්ධ දේශනාවෙන්ම පෙන්නලා දෙන්නේ මොන වගේ ප්‍රශ්නයක් පිළිබඳවද කියලා. ඒක නිසා ඔය බොහෝ දෙනෙක් අවුරුදු 60-70ක් බණ ඇහුවත් තේරිලා නැහැ අඩුම තරමින් මේ බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ මෙන්න මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා, ඒක මෙන්න මෙහෙම විසඳ ගන්න ඕන කියන එක පිළිබඳව. අපි කොතැනද, කෙසේද මුලාවන්නේ? ඒක නිසා ඔය ප්‍රිය දෙයට ඇලෙන්නේ, අප්‍රිය දෙයට ගැටෙන්නේ මොනා කරන්න යනකොටද? නිච්ච සුඛාත්වයේ දකින්නේ මොනා කරන්න යනකොටද? බොහොම සරලයි. මේ ඇසට, කනට, නාසයට, දිවට, කයට, මනට ස්පර්ශ වෙනදී ආර්ථකතනය කරගන්න යනකොටයි. මොනවාද අපේ ඇසට, කනට, නාසයට, දිවට, කයට, මනට ස්පර්ශ වෙන්න තියෙන්නේ එහෙනම්?
අපි තේරුම් ගන්න ඕන ද්‍රව්‍යයක්, වස්තුවක්, පුද්ගලයෙක් හොයම් සිදුවීමක්. ඕකනේ අපි තේරුම් ගන්න ඕනේ. ද්‍රව්‍යයක්, වස්තුවක්, පුද්ගලයෙක්, සතෙක් යම් සිදුවීමක්. ඕවා තමයි අපේ ඇසට, කනට, නාසයට, දිවට, කයට මනට ස්පර්ශ වෙන්නේ ඉතින්. ඒක නිසා අනේ නම් බාහිරේ ස්පර්ශ වෙන්න තියෙන දේ තමයි පදාර්ථය හැවත් අන්න බුදුහාර විග්‍රහ කරනවා. ඒ ඔක්කොම හැදිලා තියෙන්නේ එහෙමනම් පඨවි ආපෝ තේජෝ වායෝ මහා භූත හතරෙන්. ඒ නිසා අපිට ස්පර්ශ විය හැකි මහා භූත හතර ආශ්‍රයෙන් සිද්ධ වෙන දෙයක්. ඒකයි තේරුම් ගන්න. එසා මෙන්න මේ රූප කොටස ස්පර්ශ වෙනකොට අපි අර්ථකථනය කරගන්න ඕන. හැවත් ඒ රූප කොටසට නාම කොටසක් දෙන්න ඕන. මෙන්න මේ අර්ථකථනය අන්න එතන තමයි ප්‍රශ්නය. ඒක නිසා අපි කාටත් අපේ ඇසට, කනට, නාසයට, දිවට, කයට, මනට ස්පර්ශ වෙන්න තියෙන්නේ යම් ස්වාභාවික තත්වයක්. අන්නේ ස්වාභාවික තත්වය අපි අර්ථකථනය කරගන්නේ කෙසේද? ඒක නිසා මුලාවන්නේ මෙන්න මේ ස්පර්ශ වෙන රූප කොටසට නමක් දෙන්න යනකොටයි. දැන් අපි බලමු එහෙමනම් අපි මේ ඇසට, කනට, නාසයට, දිවට, කයට, මනට ස්පර්ශ වෙන දෙයක් රූප කොටසක් අර්ථකථනය කරගන්නේ කෙසේද, නමක් දෙන්නේ කෙසේද කියලා. අපි දෙන සරල උදාහරණය තමයි ඔන්න ඔබට කවුරු හරි පිටරට ඉඳලා එන කෙනෙක් අලුත් කෑම જાතියක් අරගෙන එනවා. මෙන්න මේ කෑම જાතිය ඔබට දීලා ඔබ පොඩ්ඩක් රහ බලනකන් ඉඳලා ඔබෙන් බොහොම සරල ප්‍රශ්නයක් අහනවා. මොන රහයිද මේ අලුත් කෑම જાතිය කියලා. දැන් ඔබට කියන්න වෙන්නේ මේ අලුත් කෑම જાතිය මොන රහයි කියලාද? ඔබට කියන දේ කියන්න වෙන්නේ ඔබගේ පරණ රසයන් වලට සාපේක්ෂවයි. අන්න එහෙනම් අපේ ඇසට, කනට, නාසයට, දිවට, කයට, මනට මොන දේ ස්පර්ශ වුණත් එහෙමත් නැත්නම් කොච්චර අලුත් දේවල් ස්පර්ශ වුණත් වැඩක් නැහැ. ඇයි වැඩක් නැත්තේ? මොන දේ ස්පර්ශ වුණත් ඒ වර්ථකතනය කරගන්න වෙන්නේ මම මේ ඇසින්, කනින්, නාසයෙන්, දිවෙන්, කයෙන්, මනෙන් මීට කලින් විඳලා එකතු කරගෙන තියෙන මගේ පරණ අත්දැකීම් පුදිය මගේ තොරතුරු සම්භාරයකට සාපේක්ෂව. ඒක මේක නිසා නිකන් මේක ගොම ගොඩක් වගේ එකක්. මොන දේ දුන්නත් වැඩක් නැහැ. අරක ටිකක් ගාගෙන තමයි ගන්න. ඒක නිසා පෘථග්ජනයෙකුට බෑ. අපි කතා කරන්නේ මේ සංකාරසිතක් ගැනයි. ඒක නිසා පෘථග්ජනයාගේ ඇසට, කනට, නාසයට, දිවට, කයට, මනට ස්පර්ශ වෙන දේ අර්ථකථනය කරගන්න යනකොට අන්න ඔහු වහාම තමාගේ පරණ තොරතුරු සම්භාරයට වහල් වෙනවා. ඉතින් මෙන්න මේ තොරතුරු සම්භාරයට තමයි බුදුහාරෝ නමක් දුන්නේ ආසවයන් කියලා. එකයි තීරුම් ගන්න. මෙන්න මේ තොරතුරු සම්භාරය මේ සසර ගමනේ මේ ගති 31 සැරිසර එකතු කරගත්තු තොරතුරු සම්භාරය. ඒක ගති 31. මනුස්ස ගති, දේව ගති, බ්‍රහ්ම ගති, තිරිසන් ගති, പ്രേත ගති, භූත ගති, නිරගති. ඔන්න මගේ තොරතුරු සම්භාරය. ගති 31 දින ඔතනයි. මගේ තොරතුරු සම්භාරය තුල.
ඉතින් ඒක නිසා ඇසට කනට නාසයට දිවට කායට මනට යමක් ස්පර්ශ වෙනකොට අන්න ස්පර්ශ වෙන දේ අර්ථකථනය කර ගැනීම සඳහා අන්න මම වහාම වහල් වෙනවා මන් දන්න කෙන්ගෙඩියට. මගේ ආසවයන්ට. මගේ ගති පොදියට. ඉතින් ඒක නිසා අන්න එතන තමයි අපි මුලා වෙන තැන. ඇයි මුලා වුණා කියලා කියන්නේ? ඇසට කනට නාසයට දිවට කායට මනට ස්පර්ශ වෙන දෙයක් අර්ථකථනය කර ගැනීම සඳහා තමා දන්න කෙන්ගිඩියට හෙවත් තමාගේ ආසවයන්ට වහල් වුණාම ඇයි අපි කියන්නේ මුලා වුණා කියලා? මන් දන්න කෙන්ගෙඩිය හෙවත් මගේ ආසවයන් සමානයිද ඔබගේ ආසවයන්ට ඔබ දන්න කෙන්ගෙඩියට? අන්න එන පුද්ගලයාගෙන් පුද්ගලයාට තමා දන්න කෙන්ගෙඩිය තමාගේ ආසවයන් වෙනස්. ඒ වුණාට ඉතින් මගේ ඇසට කනට නාසයට දිවට කායට මනට ස්පර්ශ වෙන දේ අර්ථකථනය කරගන්න නම් මම වහාම වහල් වෙනවා මන් දන්න කෙන්ගෙඩියට මගේ ආසවයන් වලට. අන්න දැන් මේ අත්තු කියනවා පුද්ගලයාගෙන් පුද්ගලයාට තමාගේ ආසවයන් වෙනස්, තමා දන්න කෙන්ගෙඩිය වෙනස් කියලා. හැබැයි අපි ඔක්කොටම ස්පර්ශ වෙන්න තියෙන එකම ස්වාභාවික තත්ත්වයක්. ඒක කාටවත් වෙනසක් නැහැ. අන්න එහෙනම් ස්වාභාවික තත්ත්වය ස්වාභාවික ආකාරයෙන් ආර්ථකථනය කරගන්න නැතුව මං වහල් වුණා වහාම මගේ තොරතුරු සම්භාරයට. අන්න දැන් මේ අත්තු කියන පුද්ගලයාගෙන් පුද්ගලයාට තමාගේ ආසවයන් වෙනස් කියලා. ඉතින් මං අහනවා ඒක දැනගෙනත් ඇයි එහෙමනම් මං ඒක දැනගෙනත් පුද්ගලයාගෙන් පුද්ගලයාට තමාගේ ආසවයන් තොරතුරු සම්භාරය තමා දන්න කෙන්ගෙඩිය වෙනස් කියලා දැනගෙනත් ඇයි මම එහෙනම් මගේ ඇසට කනට නාසයට දිවට කායට මට ස්පර්ශ වෙන දේ අර්ථකථනය කර ගැනීම සඳහා වහාම මන් දන්න කෙන්ගෙඩියද මගේ ආසවයන්ට වහල් වෙන්නේ ඇයි එහෙනම්? ආයක තමයි අවිද්‍යාව. අවිද්‍යාව නිසයි ආසව වලට වහල් වෙලා තියෙන්නේ. එහෙනම් ප්‍රශ්නේ ආසව නෙමෙයි. ඒකට වහල් වෙන එකයි. අවිද්‍යාව. මොකද්ද අවිද්‍යාව කියලා කිව්වේ? මොනවා නොදන්නාකමද? මොනවා නොදන්නාකමද? මොනවා නොදන්නාකමද? අවිද්‍යාව කියන්නේ මොනා නොදන්නාකමද? දොරටු හයට ස්පර්ශ වෙන යමක් අර්ථකථනය කරගන්නේ කෙසේද කියලා දන්නේ නැතිකම. ඒ අර්ථකථනය නිසා තමාට උදා වෙන විපාකය මොකක්ද කියලා දන්නේ නැතිකම. ඒ විපාකයට තමා කැමති නැති නිසා එහෙනම් මේ අර්ථකථනය වෙනස් කරගත හැකි බව නොදන්නාකම. ඒක නිසා ඒ විකෘති අර්ථකථනය ප්‍රකෘති අර්ථකථනයක් කර ගැනීමට ක්‍රමයක් මාර්ගයක් පිළිවෙතක් තියෙන බව නොදන්නාක. ඔකයි චතුරාර්ය සත්‍ය. කඩදාසි වල තියෙන කතා කිව්වට වැඩක් නැහැ. දහම් පාසල් ඉස්කෝලේ එක ගියාද යම් පුද්ගලයෙක් වැස්සකට හරි චතුරාර්ය සත්‍ය කියලා උගන්වනවානේ. ඒක කිව්වට වැඩක් නැහැ. චතුරාර්ය සත්‍ය කියන මොකද්ද කියලා දන්නේ නැත්තම්.
අනේනම් තේරුම් ගන්න ඕන චතුරාර්ය සත්‍ය කියන්නේ මොකක්ද කියලා. චතුරාර්ය සත්‍ය මොනවද විග්‍රහ කරන්න කියලා. විග්‍රහ කරන්නේ මගේ අර්ථකථන ලෝකයේ ගැනයි. ආයක තමයි ලෝකය. ඒක නිසා අන්න බුදුහාමුදුරුවෝ පෙන්නලා දුන්නා එහෙමනම් අවිද්‍යාව නිසා ස්පර්ශ වෙන ස්වාභාවික දේ ස්වාභාවික ආකාරයෙන් අර්ථකථනය කරගන්න නැතුව මං වහල් වෙනවා මගේ තොරතුරු සම්භාරයටවත් ආසවයන්. වහල්ුනේ අවිද්‍යාව නිසායි. මේ අර්ථකථනය නිර්මාණය වන්නේ කෙසේද කියලා දන්නේ නැහැ. ඒ අර්ථකථනය නිසා මට උදා වෙන තත්ත්වය මොකක්ද කියලා දන්නේ නැහැ. ඒක නිසා අන්න අවිද්‍යාව නිසා ආසව බලගෙන් වෙනවා. අවිද්‍යාවයි ආසවයි දෙක එකටයි බලගෙන් වෙන්නේ. අන්න එතන තමයි අපි මුලා වෙච්ච තැන. ඔන්න ඔතනයි කපන්න ඕන. අර දැන් පිහිගෙන ආවනේ. ඔන්න ඔතනයි රාගේ මුල, ද්වේෂයේ මුල, මෝහයේ මුල හෙවත් මේ ලෝකේ මුල. මේ ලෝකය තුල ඔබ යමක් විඳ හදන්න එහෙනම් එහි මුල. ආසවයි අවිද්‍යාවයි දෙක එකට බලගෙන් වෙන තැන. අන්න එතන තමයි සියල්ලේ ආරම්භය, ලෝකේ ආරම්භය. කාගේ ලෝකේද? කාගේ ලෝකේද? මගේ ලෝකේ. එහෙනම් මගේ ලෝකේ දුක කියලා එකක් තිබුණා. දන්න දුකේ උල්පත. බැරි වෙලාවත් මගේ ලෝකේ සැප කියලා එකක් තියෙනවනම් අන්න ඒකෙත් උල්පත. මගේ ලෝකෙට අදාළ සියලු දේවල උපත. ඒවත් බොරුවේ උපත. පැවැත්මේ උපත. අන්න සියල්ල ආරම්භ වෙන තැන. බොරුව ආරම්භ වෙන තැන. ලෝකය ආරම්භ වෙන තැන. එකයි තේරුම් ගන්න. අනේක නිසා අපේ ක්‍රියාම්වල මල් පහන් පූජා කරලා අන්තිමට කියනවා ආසවක්ඛ්‍යා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ච. අනේ නම් එයයි දැනගෙන හිටියා සියලු දුකට ආසව හේවත් තමා දන්න කෙන්ගෙඩිය මුල් වෙන බව. අනේ නම් ආසව කපපු තැන සියලු දුකෙන් නිදහස්. අනේ අපිට තේරුණා එහෙනම් අපි ආසව කපනවා නෙමේ, ආසව වලට වහල් වෙලා ආසව බල ගන්නවා. එහෙනම් ආසව කපපු තැන සියලු දුකෙන් නිදහස් නම් ආසව වලට වහල් වෙලා තමා දන්න කෙන්ගෙඩියට වහල් වෙලා තමා දන්න කෙන්ගෙඩිය බල ගන්නපු තැන මොකද වෙන්නේ එහෙනම්? දුක හෙවත් සියල්ල හෙවත් ලෝකය උපදින තැන ඔතනයි. ඔතනයි ලෝකයේ ආරම්භය. ඒකයි තේරුම් ගන්න. ඒ කියන්නේ අන්න අපේ විකෘතිය උපදින තැන. අන්න රෝගය ආරම්භ වෙන තැන. ඒක නිසා මෝහෙන් මනපදුට්ට වෙනවා. මනෝමය ක්‍රියාකාරකම අපිරිසිදු වෙනවා. මොකද්ද මේ අපිරිසිදු වෙනවා කියන කතාවේ තේරුම? කෙලස් කියලා කියනවා, මේ අය අපිරිසිදු කියලා කියනවා.
මොකද්ද කෙලෙස් කියන එකේ තේරුම? මොකද්ද අපිරිසිදු කියන එකේ තේරුම? මෝහයෙන් මනපදුට්ට වෙනවා. හැවත් මනෝමය ක්‍රියාකාරකම අපිරිසිදු වෙනවා. රාගයෙන් සහ ද්වේෂයෙන් චිත්තය පදුට්ට වෙනවා. හැවත් චිත්තජ ක්‍රියාකාරකම අපිරිසිදු වෙනවා. මොකද්ද මේ අපිරිසිදු වෙනවා හැවත් කෙලෙස් කියන එකේ තේරුම? මොකද්ද මේ කෙලෙස් කියන එකේ තේරුම? මේ අපිරිසිදු වෙනවා කියන එකේ තේරුම මොකද්ද? ස්වභාවයට පටහැනි වීමයි කෙලෙසය කියලා කියන්නේ. ඒකයි තේරුම් ගන්න. ස්වභාවයට නොගැලපවීමයි කෙලෙසය කියලා කියන්නේ. අන්න එහෙනම් පළවෙනි කෙලෙසය තමයි මෝහය. අන්න එතන තමයි අපි ස්වභාවයට එරෙහි වෙච්ච තැන. ප්‍රභවයේ වුණාලු දුෂ්ට භාවයක් පදුට්ට මන සංකප්පෝ. කාට එරෙහිවද දුෂ්ටෙක් වුණේ දැන්? ස්වාභාවික දේ ස්වාභාවික ආකාරයෙන් අර්ථකථනය කරගන්න නැතුව වහාම තමා දන්න කෙන්ගෙඩියට වහල් වුණා. ආසවයන්ට වහල් වුණා. වහල් වුණේ අවිද්‍යාව නිසා. අන්න අවිද්‍යාවේ ආස බල ගැන්නුණා. අන්න එකට කියනවා එහෙමනම් පදුට්ට මන සංකප්පෝ කියලා. මනෝමය ක්‍රියාකාරකම පදුට්ට වුණාලු. ප කිව්වේ ප්‍රභවයේ වෙනවා. දුට්ට කියන්නේ දුෂ්ට භාවයේ. දුෂ්ටෙක් වුණාලු. කාට එරෙහිවද? ස්වභාවයට එරෙහිව. ඒක තමයි මිත්‍යාවේ උපත. පදුට්ට මන සංකප්පෝ කිව්වේ මිත්‍යා දිට්ඨිය උපදින්නේ එතනයි 10 වෙනි අකුසලයි. අන්න බොරුවේ උපත. ඒක නිසා අන්න මෝහයෙන් මන පදුට්ට වෙනවා. මනෝමය ක්‍රියාකාරකම පදුට්ට වෙනවා. අන්න එතනයි රාගයේ මුල, ද්වේෂයේ මුල, මෝහයේ මුල. අන්න බලපුවාම මුලා වෙන්න තියෙන්නේ මේ ලෝකේ අන්ත දෙකයි. කොච්චර මුලා වුණත් මුලා වෙන්න තියෙන්නේ අන්ත දෙකයි. මොනවාද අන්ත දෙක? ප්‍රියයි කියන අන්තය සහ අප්‍රියයි කියන අන්තය. එහෙනම් මුලා වෙලා අන්තයකට යන්න ඕන. එක්ක ප්‍රිය අන්තයට, එක්ක අන්න එතන රාගයෙන් හෝ ද්වේෂයෙන් චිත්තය පදුට්ට වෙනවා. චිත්තජ ක්‍රියාකාරකම පදුට්ට වෙනවා. කොහොමද ඒක හඳුනාගන්නේ? චිත්තජ ක්‍රියාකාරකම අපිරිසිදු වෙනවා කියලා කොහොමද හඳුනාගන්නේ කෙනෙක්? අපෘථග්ජනයෙකුට මනෝමය ක්‍රියාකාරකම අපිරිසිදු වෙනවා හොයාගන්න හම්බ වෙන්නේ නැහැ. හැබැයි චිත්තජ ක්‍රියාකාරකම අපිරිසිදු වෙනවා හොයාගන්න පුළුවන්. කොහොමද? අන්න ඒ වෙලාවට තමයි මේ සිතේ වේගයක්, වේදනාවක්, ආවේගයක්, චිත්තාවේගයක්, විකෘති ඥාන ශක්තියක් උපදින්නේ. මේ සිත දැවෙනවා, තැවෙනවා, පිච්චෙනවා, ගිනි ගන්නවා වගේ දැනෙනවා. රාගයක් නම් අන්නේ ඒ දැවීම, තැවීම, පිච්චීම, ගිනි ගැනීම ප්‍රියයි, සැපයි. ද්වේෂයක් නම් අප්‍රියයි. රාගයක් වේවා, ද්වේෂයක් වේවා හැබැයි සිද්ධ වෙන්නේ එකම වැඩි. මේ සිතේ වේගයක්, වේදනාවක්, ආවේගයක්, චිත්තාවේගයක්, විකෘති ඥාන ශක්තියක් උපදිනවා. අන්න එහෙනම් ඉස්සෙල්ලාම අපි තුල ශක්තිය උපදින තැන. අන්න එහෙනම් ඉස්සෙල්ලාම මන පදුට්ට වුණා. එතනින් නැවතුන්නේ. අන්න දැන් චිත්තය පදුට්ට වුණා. එක්ක ප්‍රියන්තයට ගියා, එක්ක අප්‍රියන්තයට ගියා.
අනේ දැන් ක්‍රියාකාරකම් දෙකක්. මෝහයෙන් මන පදුට්ට වෙනවා. රාගයෙන් හෝ ද්වේෂයෙන් චිත්තය පදුට්ට වෙනවා. අන්න බුදුහාරෝ ක්‍රියාකාරකම් දෙක එකට එකතු කරලා කියනවා. මොකද දෙක එකටවර වෙන නිසා මනසා චේ පදුට්ටේ. හැබැයි එකවරකට උපදින්න පුළුවන්. එක්ක රාගය විතරයි, එක්ක ද්වේෂය විතරයි. අනද සිතේ වේගය, වේදනාව, ආවේගය, චිත්තාවේග විකෘති ඥාන ශක්තිය බිහි වුණා. මෙන්න මේ විකෘති ඥාන ශක්තිය පිට කරන්න ඕන. කොහෙන්ද පිට කරන්නේ? වචනයෙන් පිට කරනවා. අන දැන් එහෙනම් වචනේ පදුට්ට වෙනවා. ඒ සිතේ ජනිත වෙන වේගය, වේදනාව, ආවේගය, චිත්තාවේගය, විකෘති ඥාන ශක්තිය තව තවත් බලවත් නම් ඒක වචනේ විතරක් පිට කරලා ඇද්ද? මාදී කොහෙන්ද පිට කරන්න ඕනේ? අන්න අතින් පයින් ශරීර කූඩුවෙන් ක්‍රියාවෙන් පිට කරන්න ඕන. අන්න ක්‍රියාව පිරිසිදු වෙනවා. ඒක නිසා දැන් අපි මෙතන ඉන්න මිනිස්සුන්ට කඩුවක් පොල්ලක් දීලා කිව්වට මෙන්න මේ මුන්ට දැන් ගහපම් කොටපම් බැනපම් මුන්ට දැන් හොඳට කුණු හරපෙන් බැනපම් කියලා කරන්න පුළුවන්ද? දැන් රංගපාන්න තමයි වෙන්නේ. ඇත්තට කරන්න විදිහක් හැබැයි දැන් ඇත්තට වෙන විදිහ තමයි මේ විග්‍රහ කරන්නේ. අන්න එහෙනම් අපිට තියෙන පළවෙනි ප්‍රශ්නය කාය දුස්චරිතය නෙමෙයි. අපිට තියෙන පළවෙනි ප්‍රශ්නය වචී දුස්චරිතයත් නෙමෙයි. රටේ ලෝකේ ආගම් කියලා જાතියක් එදත් තියෙනවා, අදත් තියෙනවා, හෙටත් තියෙනවා. ඔය ආගම් වල 99% ආගම් වල කරන්න හදන්නේ ඔය කාය දුස්චරිතය නවත්ත ගන්න එකයි, වචී දුස්චරිතය නවත්ත ගන්නයි කටයුතු කරන එක පමණයි. ඕකට කිසිම ආගමක් අවශ්‍ය නැහැ. ඒ නූල් කැල්ලක් කරන් ගෙදර ඉන්න කාටද කියන්නේ පුතේ මගේ අත් එකක් ගැට ගහන්න එපා, අත් දෙකම ගැට ගහපන් කියලා. ඒතර කාය දුස්චරිතය හැසිරෙන්න විදිහ ඒ දරුවට කියලා ගහගන්න කටට ප්ලාස්ටර් එකකුත්. වෙලාවක් කියන්නේ ඒක ගලවන්න වෙලාවකුත්. උදේ 8ට ඉඳලා හවස 2ටයි යන්නේ 12ට ආයෙ 2ට ගහන්න ආයෙ 6ට ගහන්න. අනතුරේ කාල පරාසය තුල කාය දුස්චරිතය සිද්ධ වන්නේත් නැහැ, වචී දුස්චරිතය සිද්ධ වන්නේ නැහැ. හැබැයි අපේ ප්‍රශ්නය කාය දුස්චරිතය හෝ වචී දුස්චරිතය නෙමෙයි පළවෙනි ප්‍රශ්නය. ඔක තේරුම් ගත්ත මිනිස්සු අපිට තියෙන පළවෙනි ප්‍රශ්නය කාය දුස්චරිතය නෙමෙයි, වචී දුස්චරිතය නෙමෙයි. අපිට තියෙන පළවෙනි ප්‍රශ්නය මෙන්න මේ චිත්තාවේග උපදිනවා කියලා. චිත්තාවේග දෙකක් හොයාගත්තා. ඒක තමයි රාගය, ද්වේෂය. ඔකට බුදු කෙනෙක් අවශ්‍ය නැහැ. ඒක ඕනෑම මිනිස්සෙකුට තේරෙන දෙයක්. එතන මිනිස්සු බැලුවා මෙන්න මේ කාය දුස්චරිතයයි වචී දුස්චරිතයයි ওই දෙකත් එක්ක දඟලලා හරියන්නේ නෑ. මෙන්න මේ චිත්තාවේග නවත්තන්න ඕන කියලා. මොකද්ද මේ චිත්තාවේග? මේ රාගයේ චිත්තාවේගය, ද්වේෂයේ චිත්තාවේගය. ওই දෙක තමයි ලෝකයට ගෝචර, මිනිස්සෙකුට ගෝචර ඔච්චරයි. මෙන්න මේ චිත්තාවේගය ඉපදුනාම තමයි වචනයයි ක්‍රියාවයි අපිරිසිදු වෙන්නේ. එහෙනම් ප්‍රශ්නේ චිත්තාවේගයි. එහෙනම් කොහොමද මේ චිත්තාවේග වලින් මිදෙන්නේ? ඔන්න ඔක ලෝකයා හිව්වා. ඉතින් මොකද්ද හොයාගත්තේ විසඳුම වශයෙන් ඒ අය? ඒගොල්ලොන් හොයාගත්තා භාවනා ක්‍රම. බැලුවා චිත්තාවේග උපදින්නේ දොරටු හය ස්පර්ශ වෙලා දොරටු හය විවෘතව තියෙනකොට ස්පර්ශ වෙන දේ අර්ථකථනය කරගන්න යනකොටයි. එතකොටයි මේ චිත්තාවේග උපදින්නේ. එහෙනම් අපි දොරටු හය වහලා දැම්මොත්
දොරටු අය වැහැවුවොත් එහෙනම් චිත්තාවේග උපදින්න විදිහක් නැහැ. ඔන්න ඔකට කියනවා භාවනා කරනවා කියලා. ඒක නිසා අබුද්ධෝත්පාද කාලයක කොච්චර පරිශ්‍රණය කළත් හොයාගන්න පුළුවන් භාවනා ක්‍රමයක් වේද? ඒ භාවනා ක්‍රමයෙන් කරන්නේ දොරටු හය වහන්න උත්සාහ කරන එකයි. අපි හිතමු උපකල්පනය කරමු ඔන්න කොහොම හරි දඟලලා ඉස්සලා දොරටු පහක් වහගත්තා ඊට පස්සේ හය වෙනි එකත් తాවකාලිකව හෝ වහා ගත්තා කියලා. අන්න දැන් යමක් ස්පර්ශ වෙන්න විදිහක් නැහැ. එතකොට බැලූ බැල්මට ආස වලට කරන්න දෙයක් නැහැ. කවුරුත් අහන්නේ නැහනේ ස්පර්ශ වෙන දේ මොන වගේද කියලා. ආස වලට කරන්න රස්සාවක් නැහැ. බැලූ බැල්මට අවිද්‍යාවට කරන්න රස්සාවකුත් නැහැ. හරිම ෂොක්. චිත්තාවේග නැහැ. එතකොට වචන පදුට්ට වෙන්න විදිහකුත් නැහැ, ක්‍රියා පදුට්ට වෙන්න විදිහකුත් නැහැ. හරිම ෂොක්. ඔහොම ඉන්න පුළුවන් කොච්චර හොඳයිද නේ? මොකද්ද ප්‍රශ්නේ? වැඩි වෙලා ඔහොම ඉන්න හම්බ වෙන්නේ නෑ. මොකද කරන්න වෙන්නේ? දොරටු හය විවෘත කරන්න වෙනවා. දොරටු හය විවෘත වෙච්ච ගමන්ම අන්න නැවත ස්පර්ශය පටන් ගන්න. ස්පර්ශ වෙන දේ මොන වගේද කියලා කාගෙන්ද අහන්න ඕනේ දැන්? ආසවයන්ගෙන් අහන්න ඕන. නැවත මොන වගේද බං ස්පර්ශ වෙන දේ? අන්න ආසව හිම්මමයි. අන්න ආසව අපහු බලගෙන වෙනවා. ඇයි ආසවයන්ගෙන් ඇහුව ස්පර්ශ වෙන දේ මොන වගේද කියලා? අවිද්‍යාව නිසා. අන්න එහෙනම් අවිද්‍යාවත් එහෙම්මමයි, ආසවත් එහෙම්මමයි. අන්න නැවත අවිද්‍යාවයි ආසවයි බලගෙන වෙනවා. අන්න නැවත ලෝකය ආරම්භ වෙනවා. සබුදුහාරෝ දේශනා කළා. උඹලා දොරටු හය වහගෙන කල්ප කාලාන්තරයක් හිටියත් උඹලාගේ ආසව නම් කැපෙන්නේ නැත. උඹලා අවිද්‍යාවෙන් නිදහස් වන්නෙත් නැත. අනිත් එක බුදුහාරෝ දේශනා කළා දොරටු අය වහගෙන ඉන්නකොට ආසවයි අවිද්‍යාවයි බැරි වෙලාවත් කැපෙනවා නම් තරංගයේ ඉදිරියෙන් ඉන්නේ කවුද? අන්ධයයි බිහිරයි. මොකද දැනටම එකක් ස්ථීරවම වහගෙනයි තියෙන්නේ. අන්න ඒක බුදුහාර දේශනා කළා ඔය භාවනා ක්‍රම වලින් වෙන්නේ අන්නර චිත්තාවේග ත්‍රාවකාලිකව නවත්තා ගන්න එක විතර. ඔකට කිව්වා චේතෝ විමුක්තිය කියලා. හැබැයි පළවෙනි ප්‍රශ්නේ විසඳිලා ඒක නිසා බුද්ධෝත්පාද කාලයක මිනිස්සුන්ට කරගත හැක්කේ මෙන්න මේ උපදින චිත්තාවේගයන් සමථයකටපත් කර ගැනීම පමණයි. හැබැයි කවදාවත් හොයාගන්න බෑ ඇයි මේ චිත්තාවේග උපදින්නේ කියලා. අන්න ඒක තමයි බුදු කෙනෙක් හොයාගන්නේ. කොතනද මේ චිත්තාවේගයේ උපත? මොකක්ද අලුතෙන් හොයාගන්න ධර්මයට දීපු නම? බුදු කෙනෙක් අලුතෙන් හොයාගන්න නම ධර්මයේ නම මොකද්ද? කොතනද මේ චිත්තාවේග උපදින තැන කියලා. ඒ කියන්නේ කොතනද මේ කාය දුස්චරිතය ආරම්භ වෙන තැන? කොතනද මේ වචී දුස්චරිතය ආරම්භ වෙන තැන? කොතනද මේ චිත්තාවේග උපදින තැන? අන්නේ හොයාගත්ත අලුත් ධර්මයක්. මොකක්ද ඒ ධර්මයට දීපු නම? ආයකට තමයි කිව්වේ පටිච්ච සමුප්පාද ධර්මය කියලා. ආසව මුල් කොටගෙන නිර්මාණය වන්නා වූ ඉච්ඡාවට හෙවත් කැමැත්තට
අවිද්‍යාව නිසා බැඳෙනවා වහල් වෙනවා. එහෙනම් අවිද්‍යාවයි ආසවයි එකට බල ගැන්වෙනවා කියලා කියපුවේ තේරුම මොකද්ද? අවිද්‍යාව මුල් කොටගෙන ආසවයන් වලින් උපදින්නා වූ ඉච්ඡාවට අවිද්‍යාව නිසා බැඳෙනවා. බැඳෙනවට කිව්වා පටි ආසවයන්ගෙන් උපදින කැමැත්ත තමයි ඉච්ඡාව. අන්න එතන තමයි පටිච්ච. එහෙනම් ලෝකේ ආරම්භ වන්නේ කොතනද? පටිච්ච වෙන තැනයි. අන්න ඒක බුදුහාරෝ දේශනා කළා. උඹලාගේ ලෝකයේ නිර්මාණය වෙලා තියෙන්නේ පටිච්ච සමුප්පන්නවයි. උඹලාගේ දුක නිර්මාණය වෙලා තියෙන්නේ පටිච්ච සමුප්පන්නවයි. එනම් පටිච්ච වෙන තැන තමා ලෝකයේ ආරම්භය. කාය දුස්චරිතයේ ආරම්භය, වචී දුස්චරිතයේ ආරම්භය, චිත්තාවේගයන්හි ආරම්භ. අන්න පටිච්ච වෙච්ච තැන සන්නුපාද වෙනවා. මෝහය සිද්ධ වෙනවා. ආසවයි අවිද්‍යාවයි බල ගැන්වුණාද? එතන තමයි මුලා වෙච්ච තැන. එතන තමයි මෝහය. අන්න මනපතුට්ට වුණා. ඕක තමයි විග්‍රහ කරලා තින්නේ පටිච්ච සමුප්පාද ධර්මය. ඒක නිසා මුලාව සිද්ධ වුණාද එතනින් නවතින්නේ ප්‍රියන්තයට අප්‍රියන්තයට යනවා. රාගය උපදිනවා, ද්වේෂය උපදිනවා. අන්න එහෙමනම් රාගේ, ද්වේෂයේ, මෝහේ උපත. ඕක තමයි උපත. අන්න බුදුහාමුදුරුවෝ පනවපු උපත. ඒක තමයි විග්‍රහ කළේ අවිද්‍යාව පත්‍ය සංකාර, සංකාර පත්‍ය විඥාන, විඥාන පත්‍ය නාම රූප, නාම රූප පත්‍ය සලආයතන, සලආයතන පත්‍ය පස්ස, පස්ස පත්‍ය වේදනා, වේදනා පත්‍ය තණ්හා, තණ්හා පත්‍ය උපාදාන, උපාදාන පත්‍ය භව, භව පත්‍ය ජාති. අන්න මුලාව සිද්ධ වුණා. ඒක විතර සිද්ධ වෙන්නේ රාගේ හෝ ද්වේෂයත් උපදින නිසා. අන්න එනම් මෝහයේ උපත, රාගයේ උපත, ද්වේෂයේ උපත. අපිට දැන් තේරුණා එහෙනම් ඔය කියන උපත සිද්ධ වෙන්න නම් අන්න ආසව බල ගැන්වෙන්න ඕන, අවිද්‍යාව බල ගැන්වෙන්න ඕන. අන්න බුදුහාර තවත් හේතු කියලා දෙනවා අපිට නොතේරුණාට. අන්න සංකාර අපි යමක් එකතු කරගන්න ක්‍රියා කරන්න ඕන. අපගේ ඥානය විකෘති ඥානයක් බවට පත් වෙන්න ඕන. විඥාන මේ දොරටුවක් විතර විදිහට වැඩ කරලා වැඩක් නැහැ. අන්න ස්පර්ශ වෙන දේ එකතු කරගන්න ක්‍රියා කරන්න ඕන. ආයතනයක් විදිහට ක්‍රියා කරන්න. ඒක නිසා අපිට පේනුණා අන්න පටන් ගන්නේ අවිද්‍යාව සහ ආසව වලින්. හැබැයි උපත සිද්ධ වෙනකොට අවිද්‍යාව ආසව විතරක් නෙමේ, අන්න තවත් හේතු ගණනාවක් සිද්ධ වෙලා. අන්න බොරුවේ උපත තමා විග්‍රහ කරලා තියෙන්නේ පටිච්ච සමුප්පාද ධර්මය. අන්න උපත. බොරුවේ උපත. ලෝකයේ උපත. ඒක නිසා ලෝකය කියන්නේ මෙන්න මේ වගේ බොරු දිගින් දිගට හදා එකතු කර පවත්වාගෙන යන වැඩපිළිවෙල. ඒක තමයි ලෝකය. ඒක තමයි පැවැත්ම. ඊට මේ හදන ඔක්කොම අර්ථකථන ඇත්තද? බොරු. ඇයි බොරු කියලා කියන්නේ? ස්වභාවයට එකඟ නැහැ. ස්වභාවයේ රාගය කියලා එකක් තියෙනවද? නැහැ. ස්වභාවයේ ද්වේෂය කියලා එකක් තියෙනවද? නැහැ. ස්වභාවයේ මෝහය කියලා එකක් තියෙනවද? නැහැ. ඒ තුනම මගේ මනසේ උපදින විකෘතියන් තුනක්. ඒකයි තේරුම් ගන්න. ඒක නිසා අන්න අර්ථකථන සකස් වෙන යාන්ත්‍රණයක් අපි තුල වැඩ කරනවා. අපි තුල අපි කැමති වුණත් නැතත්
ස්පර්ශ වෙන දේ අර්ථකථනය කර ගැනීමේ යාන්ත්‍රණයක් වැඩ කරන. ඒක නෙමෙයි ප්‍රශ්නේ. එහෙනම් කොහෙවත් නැති මෝහයක් කඩාපාත් වෙනවා. කොහෙවත් නැති රාගයක් කඩාපාත් වෙනවා. කොහෙවත් නැති ද්වේෂයක් කඩා බොරු තුනක් මේ යාන්ත්‍රණයට ඇතුල් වෙලා මගේ යාන්ත්‍රණය හෙවත් මගේ අර්ථකථනයන් විකෘති කරනවා. ඒකයි තේරුම් ගන්න ඕනේ. අන්න එහෙනම් අපි තුල ක්‍රියාත්මක වෙනවා කරජකායක්, ශරීර කූඩුවක් තියෙනවා. ඕකේ ඇස කන නාසය දිවකය කියලා පහක් තියෙනවා. මේ පහ ආශ්‍රයෙන් මානසිකලකකුත් ක්‍රියාත්මක වෙනවා. කරජකායක් වැඩ කරනවා. ඒක නෙමෙයි ප්‍රශ්නේ. ස්පර්ශ වෙන දේ අර්ථකථනය කරගන්න යනකොට මනෝමය ක්‍රියාකාරකමක් තියෙන එකත් වැඩ කරනවා. ඒකත් නෙමෙයි ප්‍රශ්නේ. චිත්තජ ක්‍රියාකාරකම සිද්ධ වෙනවා. ඒකත් නෙමෙයි ප්‍රශ්නේ. ඒ කියන්නේ මේ අර්ථකථනයන් සකස් කර ගැනීම නෙමෙයි ප්‍රශ්නේ. එහෙනම් මොකද්ද ප්‍රශ්නේ? අර්ථකථනයන් විකෘති වීමයි. විකෘති වෙනවා කියන එක තේරුම මොකද්ද? ස්වභාවයට ගැලපෙන්නේ නැහැ. ඕකයි ප්‍රශ්නේ. වෛරස් තුනක් ඇතුල් වෙනවා මේ යාන්ත්‍රණයට. ස්පර්ශ වෙන දේ අර්ථකථනය කරගන්නා වූ යාන්ත්‍රණයට වෛරස් තුනක් ඇතුල් වෙනවා. මෝහය කියන වෛරසය, රාගය කියන වෛරසය, ද්වේෂය කියන අන්න ඒකයි ප්‍රශ්නේ. දැන් ඔබේ ශරීරයට අන්න වෛරස් තුනක් ඇතුල් වුණා වගේ තමයි. දැන් මොනවද මරන්න ඕනේ? ශරීරයේද? නෑ එහෙනම් වෛරස් තුන මරන්න ඕනේ. සමහර හිතන ශරීරය මරන්න ඕන කියලා. ශරීරය මරලා හරියන්නේ නැහැ. ඒක නිසා අන්න රාගයේ මුල, දේශයේ මුල, මෝහයේ මුල. එතන තමා පටිච්ච සමුප්පාද වෙන තැන. ජාති බොරුවක් උපදිනවා. බොරුවක් හදාගත්තා. ස්පර්ශ වුණ එක දෙයක් හදාගත්තේ වෙන බොරුවක්. මොනවට සාපේක්ෂවද? තමා දන්න කෙන්ගිඩියට සාපේක්ෂව. දැන් මේ බොරු අර්ථකථනයේ මොනවද තියෙන්නේ? මේ බොරු අර්ථකථනයේ මොනවද තියෙන්නේ? හදාගත්තු බොරුවේ මොනවද තියෙන්නේ? තියෙන්න ඕන රූප කොටසක්. මොකද රූප කොටස අර්ථකථනය කරගෙන මේ තියෙන්නේ. අනේ රූප කොටස මුල් කොටගෙන අන්න නාම කොටසක් නිර්මාණය වෙලා. අන්න රූප කොටස මුල් කොටගෙන වේදනාවක් නිර්මාණය වෙලා. ඒ ස්වාභාවික සංඥාව ඇසට කනට නාසයට දිවට කයට මනට ආපු ස්වාභාවික සංඥාව තමා දන්න කෙන්ගිඩියට වහල් වෙලා විකෘති කරනවා. අන්න සංඥා විකෘති වෙලා. අන්න රූප කොටස මුල් කොටගෙන වේදනාවක් බිහි වෙලා සංඥාව විකෘති කරගෙන අන්න දැන් සිතේ යමක් මගේ කරගන්න අල්ලගන්න එකතු කරගන්න ක්‍රියාවක් සිද්ධ වෙනවා. අන්න එතන අපගේ ඥාන ශක්තිය අර ආසවයන්ට වහල් වීම නිසා අන්න විකෘති ඥාන ශක්තියක් බවට පත් වුණා. අවිද්‍යාව නිසා. එහෙනම් යම් බොරුවක් හදාගත්තද, යම් විකෘති අර්ථකථනයක් හදාගත්තද, ඒකට කියනවා සංකතය කියලා. එහෙනම් සංකතය හැදිලා තියෙන මොනවා වලින්ද? හදාගත්තු බොරුවට තමයි සංකතය කියලා කියන්නේ. එහෙනම් සංකතය හැදිලා තියෙන මොනවා වලින්ද? රූප, වේදනා, සංඥා, සංකාර, විඤ්ඤාණ. ඕක තමයි මගේ අර්ථකථනය. අන්න ඒක නිසා බුදුහාරෝ දේශනා කළා. එහෙමනම් සංකිත්තේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. පංචස්කන්ධ උපාදානය.
එහෙනම් ಜಾති රාගේ ඉපදිච්ච තැන, ජේසේ ඉපදිච්ච තැන, මෝහයේ ඉපදිච්ච තැන මොනවද ඉපදිලා තියෙන්නේ එහෙනම්? යම් රාගයක් ඉපදුනාද, යම් දේශයක් ඉපදුනාද, යම් මෝහයක් ඉපදුනාද, එහෙනම් එතන මොනවද ඉපදිලා තියෙන්නේ? සංකතයක් ඉපදිලා හේවත් රූප උදේ වෙලා, වේදනා උදේ වෙලා, සංඥා උදේ වෙලා, සංකාර උදේ වෙලා, විඥාන උදේ වෙලා. අන්න රාගයක් උදේ වේද, ද්වේෂයක් උදේ වේද, මෝහයක් උදේ වේද, අන්න එතන රූප වේදනා සංඥා සංකාර විඥාන උදේ වෙනවා. ඔක තමයි සමුදය සත්‍ය. ඒක නිකන් වෙන්න බෑ. අවිද්‍යාව උදේ වෙලා, ආසව බල ගැන්විලා, අනේන සංකාරත් උදේ වෙලා, විඥානත් උදේ වෙලා, නාම රූපත් උදේ වෙලා, සලආයතනත් උදේ වෙලා, පස්ස උදේ වෙලා, වේදනා උදේ වෙලා, රාගයක් නම් තණ්හා උදේ වෙලා, උපාදානයේ උදේ වෙලා, භව උදේ වෙලා, ජාති ඔන්න වැඩි. ඔය ඔක්කොගෙම විග්‍රහ කරලා තියෙන්නේ බොහොම පොඩි දෙයක්. ස්පර්ශ වෙන දේ ඒ ආකාරයෙන්ම අර්ථකථනය කරගන්න නැතුව අන්න ආසවයන්ට බහන් වෙච්ච තැන අර්ථකථනය විකෘති වුණා. ඔකයි තේරුම් ගන්න. සමුදය සත්‍ය. ඒක නිසා දැන් උදාහරණයක් විදිහට කියනවා නම් ඔන්න දැන් මම යමක් දැකලා උදාහරණයක් ගමුකෝ. ඔන්න මම ස්ත්‍රියක් දැකලා මේ ස්ත්‍රියක් යයි අර්ථකථනය කර ගැනීම වරදක්ද? නැහැ. මම පුරුෂයෙක් දැකලා මේ පුරුෂයෙක් යයි අර්ථකථනය කර ගැනීම වරදක්ද? හැබැයි මම ස්ත්‍රිය දැකලා ලස්සන ස්ත්‍රියක් යයි අර්ථකථනයක් නිර්මාණය වුණාද? ඒක ඇත්තක්ද? ලස්සන කොහෙන්ද ආවේ? මොන ඒකකයට අනුව ලස්සන මනින්නේ? මොන ඒකකයට අනුවද මේ ලෝකයේ ලස්සන මනින්නේ? ලස්සන වයින් ඒකකයක් නෑ, ඒක බොරුවක්. මට ලස්සනද ඔබට ලස්සනද? නෑ. ලස්සන කියන එක තමාගේ සිතේ නිර්මාණය වන්නා වූ බොරුවක්. ඔය ලස්සන කියන එක ඕනම කැතයක ලස්සන වෙන්න පුළුවන්. ඒකට අවශ්‍ය පසුබිම වෙනස් වෙනකොට ඒකයි තීරුම් ගන්න. දැන් සරල විදිහට කිව්වොත් ඔබට හොඳට කණ්ඩ බොණ්ඩ තියෙනකොට ඔබ සමහර જાති කන්නේ නැහැ. හැබැයි ඔබට ක්‍රමානුකූලව කණ්ඩ තියෙන කෑම ඔක්කොම අඩු වෙවි යනකොට මිනි මසුත් කන තැනට එන්න පුළුවන්. එනයි ඔක්කොම සාපේක්ෂයි. හේතු සකස් වීම මතයි. ඒකයි තේරුම් ගන්න. ඔය මිනිස්සු කියන මම මඤ්ඤොක කන්නේ මම කරත අපල් කන්නේ මම කඩ දෙන තු තියන්න බලන්න ලස්සනට කන හැටි බලන්න. ඒ බඩට ඒ වගේම තමා බඩේ ආහාරය නෙමෙයි අපේ සැබෑම ආහාරය. කොහේ ආහාරයද? බඩක් හැදිලා තියෙන්නේ ඇසේ කනේ නාසයේ දිවේ කයේ මනේ ආහාරය සකස් කර ගැනීම සඳහා. ඒකයි ආහාරය. ඒක නිසා අන්න අපි තේරුම් ගන්න ඕනේ කොතනද සියල්ල ආරම්භ වෙන තැන කියලා. මුල කොතනද?
අනිත් දෙක අතහැරලා වැඩක් නැහැ. දැන් මේ ගහක් තියෙනවා අපිට දැන් තේරුණා ගහ ලොකු ප්‍රශ්නයක් ගහ නසන්න නම් කරන්න ඕන එකම වැඩයි ගහේ මුල කපන්න ඕන කියලා. ඔක තේරුම් ගත්තා නම් මට දැන් මේ ගහේ අනිත් දේවල් එක්ක ගැටෙන්න උවමනාවක් නෑ. ගත්ත පොරවක් කපන්න ඕන මුල. වෙන කිසිම දෙයක් අදාළ නෑ. ඒක නිසා අපි කියනවා අපි රාගයෙන් බැඳෙනවා, ද්වේෂයෙන් ගැටෙනවා, මෝහෙන් මුලා වෙනවා කියලා. ආදරය කරන අය සමග මොකෙන්ද බැඳිලා තියෙන්නේ? රාගය. තරහකාරයොත් එක්ක මොකෙන්ද බැඳිලා තියෙන්නේ? ද්වේෂයෙන්. එහෙනම් අපි දැන් තේරුම් ගන්න ඕන රාගයෙන් ද්වේෂයෙන් බැඳෙන්න බෑ. නිකන් නම් ඊට කලින් හොඳට මුලා වෙන්න. එහෙනම් රාගයෙන් බැඳුනත්, ද්වේෂයෙන් බැඳුනත්, මෝහයෙන් බැඳුනත් කා එක්කද බැඳිලා තියෙන්නේ? රාගයෙන් බැඳුනත්, ද්වේෂයෙන් බැඳුනත්, මෝහයෙන් බැඳුනත් එහෙනම් කා එක්කද බැඳිලා තියෙන්නේ? තමාගේ විකෘති අර්ථකථනයත් එක්කයි. කොහෙද බන්ධනේ තියෙන්නේ? හදාගත්ත බන්ධනේ කොහෙද තියෙන්නේ? සීතේ. වෙන කොහොමවත් බන්ධන නැහැ. එන රාගයෙන් බැඳුනත්, ද්වේෂයෙන් බැඳුනත්, මෝහයෙන් බැඳුනත් කා එක්කද බැඳිලා තියෙන්නේ? තමා හදාගත්ත විකෘති අර්ථකථනයට හැවත් අර්ථකථනය හැදලා තියෙන රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ. මේ ලෝකේ වෙන බැඳෙන්න ඔබගේ ලෝකේ වෙන බැඳෙන්න දේවල් නැහැ. මේ ලෝකේ කියන්නම දැන් තේරුම් ගන්න ලෝකේ ආරම්භන කෙසේද කියලා. එහෙනම් දැන් අපි තේරුම් ගන්න ඕන. ඔබ තේරුම් ගන්න ඕන මේ රාග බන්ධනය බොරුවක්, ද්වේෂ බන්ධනය බොරුවක්, මෝහ බන්ධනය බොරුවක්. මේ බන්ධනය තියෙන්නේ සිතේ. බැඳිලා තියෙන්නේ රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන වලට හැවත් තමා දන්න කෙන්ගිරියට වහල් වෙලා නිර්මාණය කරගත්තා වූ අර්ථකථනයටයි. දැන් මං අහනවා ඔබ එහෙනම් රාගයකින් බැඳිලා, ඔබ එහෙනම් ද්වේෂයකින් බැඳිලා, ඔබ එහෙනම් මෝහයකින් බැඳිලා. ඒ කියන්නේ බැඳිලා. ඒ බැඳීමක ප්‍රතිඵලයක් විඳලා තියෙනවද? තවම නැද්ද? රාගයකින් බැඳිලා, ද්වේෂයකින් බැඳිලා, මෝහයකින් බැඳිලා. ඒ කියන්නේ ඔබගේ අර්ථකථනයට බැඳිලා. ඒ බැඳීමක ප්‍රතිඵලයක් අත්විඳලා තියෙනවද? තවම නැද්ද? මොකද්ද බැඳීමේ ප්‍රතිඵලය? මෙන්න මේ දුක් පැවැත්ම නැමැති යාන්ත්‍රණයට, මෙන්න මේ ලෝකයේ නැමැති යාන්ත්‍රණයට අහු වෙනවා. ඒක තමයි දුක. ඒ නිසා මේ දුක බුදුහාමුදුරුවෝ දෙකට බෙදනවා. දුක කිව්වේ ලෝකයට. මෙන්න දුක ඇති වෙන ආකාරය, මෙන්න දුක විඳවීම කියලා. එතන සමුදය කියන්නේ දුක ඇති වෙන ආකාරයයි, දුක කියලා කියන්නේ අපි දුක විඳින ආකාරය. හැබැයි දෙකම දුක තමයි. බුදුහාර මේ දුක දෙකට බෙදන්නේ. මෙන්න දුක උපදින ආකාරය, මෙන්න දුක විඳවන ආකාරය කියලා. ලෝකය බොරුව. මොකද බොරුවක් නිර්මාණය වෙන තැනම ලෝකයක් නිර්මාණය. ඒක නිසා සමුදය බිහි වෙනවාද එතන තමයි දුක උපදින තැන. අර දැන් මන්නේ ලෑස්ති කරලා තියාගන්න. ඕනේ මම දැන් මුල පාදලා දෙන්නේ හොඳට හොදලා කරලා වැල් ටික අයින් කරලා
කොටන්න දෙන ඊට පස්සේ ඈ. ඒකයි තේරුම් ගන්න. ඒක නිසා අන්න දුකේ උපත. දැන් අපි තේරුම් ගන්න ඕන එහෙමනම් අපි මිනිස්සෙක් වෙලා ඉපදිලා මේ ජීවිතේ නොඑක් අත්දැකීම් ලබනවා. හැබැයි ඔක්කොම අත්දැකීම් දොරටු හයේ අත්දැකීම්. වෙන අත්දැකීම් අපට නැහැ. ඔක්කොම දොරටු හයේ අත්දැකීම්. ඒක නිසා අපි මේ දිගින් දිගට දොරටු හය ආශ්‍රයෙන් මෙන්න මේම අර්ථකථන නිර්මාණය කර කර ඉන්නවා. ස්පර්ශ වෙනදී අර්ථකථනය කරගන්න. කැමති වුණත් නැත්නම් ඕකේ මිදෙන්න බෑ. ස්පර්ශයෙන් සිද්ධ වෙන තාක් කල් අර්ථකථනය නිර්මාණය වෙනවා. මේක නෙවෙයි ප්‍රශ්නේ. අර්ථකථනය විකෘති කර ගැනීමයි ප්‍රශ්නය. ඒක ඔබ තේරුම් ගන්න ඕන අපිට අව්‍යාකෘත සිතක් කියලා එකකුත් තියෙනවා. ඒ කියන්නේ මේ අසර කනට නාසයට දිවට කයට මට ඕන තරම් දේවල් ස්පර්ශ වෙනවා. අපි අර්ථකථනය කරගන්නවා කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒ සිත ගැන කතා කරන දෙයක් නෑ. මොකද ඒ සිත අපිට කිසිම ප්‍රශ්නයක් ගෙනලා දෙන්නේ නැහැ. අපිට ප්‍රශ්නය ගෙනලා දෙන සිතට අපි කියනවා සංඛාර සිත කියලා. ඒක අපිට හඳුනා ගන්න තියෙන ක්‍රමය තමයි අර සිතේ වේගීය වේදනාව ආවේගය චිත්තාවේගයන් බිහිවීම. එතනයි රූප වේදනා සංඥා සංකාර උදේ වෙන තැන, එතනයි බන්ධනේ ඇති වෙන තැන. ඒක නිසා අපි දැන් හිතුවොත් ඔබ මේ ජීවිතේ සතුට සුඛය කියලා එකක් විඳලා තියෙනවද? තවම නැද්ද? ඔබ මේ ජීවිතයේ මොහොතකට හරි සතුටක් සුඛයක් කියලා එකක් විඳලා තියෙනවද? තවම නැද්ද? විඳලා තියෙනවා. ඔබ මේ ජීවිතයේ දුකක් තරහවක් කියලා එකක් විඳලා තියෙනවද? විඳලා තියෙනවා. ඔන්න දැන් මේ ඇත්තෝ කියනවා මේ ඇත්තෝ සතුට සුඛය කියලා එකක් විඳලා තියෙනවලු, දුක තරහව කියලා එකකුත් විඳලා තියෙනවලු. ඔන්න දැන් මේ ඇත්තෝ එහෙනම් වර්ග දෙකක් විඳලා තියෙනවා. එක වර්ගයක් තමයි සතුට සුඛය, එක වර්ගයක් තමයි දුක තරහ. ඉතින් දැන් මං අහනවා වෙලාවකට සතුට සුඛයක් විඳීමත් වෙලාවකට දුක තරහවක් විඳීමත් කියන විඳීම් දෙකට අමතර විඳීමක්. අහගන්න හොඳට ප්‍රශ්නය. වෙලාවකට සතුට සුඛයක් විඳීමත් වෙලාවකට දුක තරහවක් විඳීමත් කියන විඳීම් දෙකට අමතර විඳීමක් ඔබගේ ලෝකය තුල විඳලා තියෙනවද? විඳලා තියෙනවද? වෙලාවකට සතුට සුඛයක් විඳීමත් වෙලාවකට දුක තරහවක් විඳීමක් කියන විඳීම් දෙකට අමතර විඳීමක් ඔබගේ ලෝකය තුල ඔබ විඳලා තියෙනවද? ලෝකයට තියෙන විඳීම් දෙකයි. ලෝකයා කියන්නේ ආර්ය ශාවකයා නෙමෙයි. එහෙනම් ඉතින් ලෝකයාට කොච්චර භවභෝග ධන සම්පත් කාම සම්පත් සිටු සම්පත් රජ සම්පත් දේව සම්පත් ලැබුණත් මොනවද විඳින්න තියෙන්නේ? වෙලාවකට සතුට සුඛයයි වෙලාවකට දුක තරහවයි.
ඒ කියන්නේ ඔබට කොච්චර බහුභෝග ධන සම්පත්, කාම සම්පත්, සිරු සම්පත්, රජ සම්පත්, දිව් සම්පත් ලැබුණත් එනම මොනවද විඳින්න තියෙන්නේ? වෙලාවකට සතුට සුඛයයි, වෙලාවකට දුක තරහව. එහෙනම් ඔබ කොච්චර බලවත් පුද්ගලයෙක්, බල සම්පන්න පුද්ගලයෙක් බවට පත් වුණත් මොනවද විඳින්න තියෙන්නේ? වෙලාවකට සතුට සුඛයයි, වෙලාවකට දුක තරහවයි. අහලා බල්ලෝ නැද්ද? මේ බල්ලෝ නැද්ද? ඔය බල්ලෙක් මොනවද විඳිනව ඇත්තේ? බල්ලෙක් මොනවද විඳිනව ඇත්තේ? බල්ලා විඳින්නෙත් වෙලාවකට සතුට සුඛයයි, වෙලාවකට දුක තරහයි. අපි දෙන්න අතර කිසිම වෙනසක් නැත. බුදුහාරෝ දේශනා කරනවා මේ ගති 31 කොහේ සැරිසරුවත් විඳින්න තියෙන්නේ වෙලාවකට සතුට සුඛයයි, වෙලාවකට දුක තරහයි. ඒකයි තේරුම් ගන්න. සතුට සුඛය කියන්නේ කාගේ අර්ථකථනයක්ද? තමාගේ. දුක තරහව කියන්නේ කාගේ අර්ථකථනයක්ද? තමාගේ අර්ථකථනය. දැන් සතුට සුඛයක් කියලා අර්ථකථනයක් හදාගෙන මම හරි ෂෝක් නියමයි. හැබැයි දුක තරහව කියලා අර්ථකථනයක් හදාගන්නවා. එතකොට හරි ෂෝක්ද? නෑ එතකොට? අන්න එතකොට දුහන්න පටන් ගන්නවා, නූල් බඳින්න, දේවාලෙට, කෝවිලට, යාඥා කරන්න, බෝධි පූජා තියන්න, කේන්දරේ බලන්න, নানা ප්‍රකාර දේවල් කරන්න යනවා. කොයි වෙලාවටද? තමා දුක තරහව කියන අර්ථකථනය නිර්මාණය කරගත්තාම. හැබැයි සතුට සුඛය කියලා අර්ථකථනය නිර්මාණය කරගත්තාම එහෙම එකක් නැහැ. යන්නේ නැහැ කොහෙවත් නූල් ගැට ගහන්න, කේන්දර බලන්න, බෝධි පූජා තියන්න යනවද කවුරු හරි? ඒ වෙලාවට යන්නේ නැහැ. මාර වැඩේනේ. හැබැයි අර්ථකථන දෙකම මොන අමුල් කුඩ හදලා තියෙන්නේ? තමාදන් කෙංගෙඩිය මුල් කොට ගෙන. එකයි තේරුම් ගන්න. එහෙනම් මං අහනවා ඔබට සතුටක් සුඛයක් ඉපදුනා නම් ඒ කොයි වෙලාවටද? අර බොරු අර්ථකථන උපදින්න කොයි වෙලාවටද? කොයි වෙලාවටද ඔබ සතුට සුඛය කියලා අර්ථකථන හදලා දෙන්නේ? ඔබට සතුටක් සුඛයක් ඉපදුනා නම් ඒ කොයි වෙලාවටද? ඔබට දුකක් තරහවක් ඉපදුනා නම් ඒ කොයි වෙලාවටද? ඔබට සතුටක් සුඛයක් ඉපදුනා නම් ඒ කොයි වෙලාවටද? ඔබට දුකක් තරහවක් ඉපදුනා නම් ඒ කොයි වෙලාවටද? මට තේරුන්නේ. මට තේරුන්නේ මේ අයට කොයි වෙලාවටද සතුට සුඛය උපදින්නේ, මේ අයට කොයි වෙලාවටද දුක තරහව උපදින්නේ කියලා. ඔකට අර පොඩි ළමයෙක් දිහා බලන්න ඕන. අර එක්තරා වයසක ළමයෙක් ඉන්නවා අවුරුදු 4-5ක. කඩේට ගියාම යාට කඩේ වවෝන. පොලට ගියාම පොලේ වවෝන. සුපර් මාකට් එකට ගියාම සුපර් මාකට් එකේ වවෝන. පන්සලට ගියාම පන්සලේ වවෝන. එහා පැත්ත ගෙදරට ගියාම ඒ ගෙදරේ වවෝන. අන්නේ ළමයාට සතුට සුඛය උපදින්නේ කොයි වෙලාවටද? අන්නේ ළමයාට දුක තරහව උපදින්නේ කොයි වෙලාවටද?
ළමයාගේ කැමැත්ත ඉෂ්ට සිද්ධ වෙනවා නම් අන්න සතුට සුඛය උපදිනවා. හැබැයි ළමයාගේ කැමැත්ත ඉෂ්ට සිද්ධ වන්නේ නැත්තම් අන්න දුක තරහව උපදිනවා. අන්නේ ළමයා තමා දැන් අවුරුදු 10යි 20යි 30යි 40යි 50යි 60යි 70යි 80යි වෙලා තියෙන්නේ. ළමයාගේ නම් කිසිම වෙනසක් නෑ, නාකි වෙලා විතරයි. ළමයාගේ කැමැත්ත ඉෂ්ට සිද්ධ වෙනවා නම් සතුට සුඛය උපදිනවා. මේ ලෝකේ වෙන සතුට සුඛය උපදින තැනක් නැහැ. හැබැයි ළමයාගේ කැමැත්ත ඉෂ්ට සිද්ධ වන්නේ නැත්තම් අන්න එතන දුක තරහව උපදිනවා. මේ ලෝකේ වෙන දුක තරහව උපදින්න තැනක් නැත. අන්න එකයි තේරුම් ගන්න. එහෙනම් තේරුම් ගන්න මගේ සතුට සුඛය කියන අර්ථකථන කොහමද ආවේ? මගේ දුක තරහව කියන අර්ථකථන කොහමද ආවේ? මොනවා මුල් කොටගෙනද එහෙනම් ඇවිල්ලා තියෙන්නේ මේ අර්ථකථන වර්ග දෙකම? මාගේ කැමැත්ත මුල් කොටගෙනයි. මාගේ කැමැත්ත ඉෂ්ට සිද්ධ වෙනවා නම් සතුට සුඛය කියන අර්ථකථනය උපදිනවා. මාගේ කැමැත්ත ඉෂ්ට සිද්ධ වන්නේ නැත්තම් දුක තරහව කියන අර්ථකථනය නිර්මාණය වෙනවා. ඒ දෙකට මුල මාගේ කැමැත්ත. ඉතින් දැන් මං අහනවා මගේ කැමැත්තද ඔබේ කැමැත්ත? ඔබේ කැමැත්තද ඔබේ ගෙදර ඉන්න අනිත් අයගේ කැමැත්ත? වෙනස්ලු. ඒ වුණාට ඉතින් මගේ කැමැත්ත ඉෂ්ට සිද්ධ වෙනවා නම් තමයි මට සතුට සුඛයක් උපදින්නේ. මගේ කැමැත්ත ඉෂ්ට සිද්ධ වෙනවා නම් ඉෂ්ට වෙන්නේ නැත්නම් තමයි මට දුකක් තරහවක් ඇතිවිය හැක්කේ. අනේ දැන් මේ අතගෙන පුද්ගලයන් කැමැත්ත වෙනස්ලු. එහෙනම් දැන් අපිට හොයන්න වෙනවා කොහෙන්ද මට මාගේ කැමැත්ත කියන කේලම් ආවේ කියලා. කොහෙන්ද එහෙනම් මට මාගේ කැමැත්ත කියන එක ආවේ? ඔබට ඔබගේ කැමැත්ත කොහෙන්ද ආවේ? මොකද ඔබගේ කැමැත්ත ඉෂ්ට සිද්ධ වෙනවා නම් ඔබට සතුට සුඛය උපදිනවා. ඔබගේ කැමැත්ත ඉෂ්ට සිද්ධ වන්නේ නැත්නම් ඔබට දුක තරහව කියලා එකක් උපදිනවා. එහෙනම් ඔබට ඔබගේ කැමැත්ත කොහෙන්ද ආවේ? කැමැත්ත නිර්මාණය වෙලා තියෙන්නේ තමා දන්න කෙන්ගෙඩිය මුල් කොටගෙන. මන් දන්න කෙන්ගෙඩියට අනුව තමයි මාගේ කැමැත්ත නිර්මාණය වන්නේ. මාගේ කැමැත්ත ඉෂ්ට සිද්ධ වෙනවා නම් සතුට සුඛය කියන එක උපදිනවා. කැමැත්ත ඉෂ්ට සිද්ධ වන්නේ නැත්තම් දුක තරහව කියන එක උපදිනවා. එහෙනම් මන් දන්න කෙන්ගෙඩිය වහල් වෙලා තියෙන ඔක්කොටම කලින්. එසා මෙන්න මේ ආසවය මුල් කොටගෙන නිර්මාණය වන්නා ඉච්ඡාව එක තමයි කැමැත්ත. අන්නේ කැමැත්තට අවිද්‍යාව නිසා බැඳිලා ආපටි අන්න පටිච්ච වෙලා. ඒකයි තේරුම් ගන්න ඕනේ. අන්නේ නම් පටිච්ච සමුප්පාද වෙච්ච තැනයි කැමැත්ත කියන එක ඉපදිලා තියෙන්නේ. සතුට සුඛය කියන එක ඉපදිලා තියෙන්නේ. දුක තරහව කියන එක ඉපදිලා තියෙන්නේ. ඔන්නෝක තේරුම් ගන්න ඕන. ඔතනයි මූලය. අන්න ඒක නිසා අපි තුල මහා බොරුවක් නිර්මාණය වෙනවා.
මොන වගේ බොරුවක්ද? අපිට නොතේරුණාට අපි තුල මහා බොරුවක් නිර්මාණය වෙනවා. ඒ තමයි මාගේ කැමැත්ත පරිදි පවත්වා ගන්න නවත්වා ගන්න පුළුවන්ය. මාගේ පාලන යටතේ පවත්වා ගන්න පුළුවන්ය. මාගේ වසඟේ යටතේ පවත්වා ගන්න පුළුවන් ය කියලා. පුළුවන් වගේ නම් සතුට සුඛය උපදිනවා. බෑ වගේ නම් දුක තරහ. අන්නේනම් මා තුළ අදහසක් තියෙනවා මාගේ කැමැත්ත පරිදි පවත්වා ගන්න නවත්වා ගන්න පුළුවන් ය. මාගේ පාලන යටතේ පවත්වා ගන්න පුළුවන් ය. මාගේ වසඟේ යටතේ පවත්වා ගන්න පුළුවන් ය කියලා. එහෙනම් මා තුළ අදහසක් තියෙනවා මේ කිසිවක් වෙනස් වන්නේ නැහැ කියලා. කිසිවක් වෙනස් වන්නේ නැති නිසා මාගේ කැමැත්ත පවත්වා ගන්න පුළුවන් කියන අදහස ඇති වෙනවා. කැමැත්ත පුළුවන් වගේ නම් තමා සතුට සුඛය කියන අර්ථකථනයක් නිර්මාණය විය හැක්කේ. කැමැත්ත ඉෂ්ට සිද්ධ වන්නේ නැත්තම් තමයි දුක තරහව කියලා අර්ථකථනයක් නිර්මාණය විය හැක්කේ. එහෙනම් මේ ලෝකේ යම් දුකක් වින්දාද සතුටක් වින්දාද ඒකට මුල් වෙලා තියෙන්නේ මොකද්ද? කිසිවක් වෙනස් වන්නේ නැහැ කියන අදහසයි. කිසිවක් වෙනස් වන්නේ නැහැ කියන අදහසේ ඉන්නව නම් පමණයි සතුටක් සුඛයක් ඉපදිය හැක්කේ. සතුටක් දුකක් තරහවක් ඉපදිය අන්න විකෘතිය තීරුම් ගන්න ඕන. ඒක නිසා මන පදුට්ට වෙන්න චිත්තය පදුට්ට වෙන්න බලපුවා මුල් වෙලා තියෙන මාර අදහසක් නේ. ඒ තමයි කිසිවක් වෙනස් වන්නේ. එහෙනම් බලපුවා මේ අදහස තමයි මං එන්නේ. මං විතරක් නෙමෙයි. ලෝකේ සියලු දෙනා ඉන්නේ ඒ අදහසේ. ඒ අදහස නැතුව මේ ලෝකේ කාටවත් ඉන්න බෑ. එහෙනම් මේ ලෝකේ ඉන්න අය මේ ලෝකේ පවත්වාගෙන ඔක්කොගේම අදහස මොකද්ද? මේ ලෝකේ කිසිවක් වෙනස් වන්නේ නැහැ කියන. ඒක නිසා මාගේ කැමැත්ත පවත්වා ගන්න පුළුවන්. පුළුවන් වගේ නම් සතුට සුඛය උපදිනවා. බැරි වෙලාවත් බෑ වගේ නම් දුක තරහව උපදිනවා. ඒකයි තේරුම් ගන්න. ඔන්න විකෘතිය. ඉතින් අපි තේරුම් ගන්න ඕන අපේ අසර කනට නාසයට දිවට කයට මනට ස්පර්ශ වෙන දේ තියෙන සැබෑ ස්වභාවය. අපිට කවදාවත් මේ දොරටු හයෙන් කිසිම දවසක එකම අත්දැකීම දෙවරක්වත් ලැබීමේ හැකියාවක් නැහැ. ඒ තරම් වේගෙන් සියල්ල වෙනස් වෙනවා. ඒ තරම් වේගෙන් සියල්ල වෙනස් වෙන තොරතුරු ටිකක් එකතු කරගෙන තමයි මම දැන් අදහසක් හදාගෙන තියෙන්නේ. කිසිවක් වෙනස් වන්නේ නැහැ. ඒක නිසා මාගේ කැමැත්ත පරිදි පවත්වා ගන්න නවත්වා ගන්න පුළුවන්. ඒකයි තේරුම් ගන්න. අන්න එහෙනම් අපි තුල අදහසක් බලගෙන වෙනවා
මාගේ කැමැත්ත පරිදි පවත්වා ගන්න නවත්වා ගන්න පුළුවන්ය. මාගේ පාලන යටතේ පවත්වා ගන්න පුළුවන්ය. මාගේ වසඟේ යටතේ පවත්වා ගන්න පුළුවන්ය කියලා. බුදුහාමුදුරුවෝ කියලා දුන්නා. ඔන්න ඔතන තමා අපි බිඳින්න ඕන තැන කියලා. ඉතින් ඒක නිසා ඔන්න ඔය අදහස බිඳින්න ඕන. සරලව කිව්වොත් ලෝකය නිර්මාණය කරගෙන තියෙන පළවෙනි මුල් ගල තමයි ඕක. ඔය මුල් ගල උඩ තමයි ලෝකය හදලා තියෙන්නේ. ඉතින් ඒක නිසා අන්න බුදුහාරෝ එහෙමනම් අපිට ලෝකය නිර්මාණය වෙන ආකාරය පෙන්නලා දීලා කොතනද මේක ආරම්භ වන්නේ, කෙසේද මේක ආරම්භ වන්නේ කියන එක පෙන්නලා දීලා අන්න දැන් අපිට කියලා දෙනවා කොහොමද ඒක බිඳින්නේ කියලා. කොහොමද මේක භංග කරන්නේ? ඉතින් මේක බොහොම සරල සියුම් දෙයක්. ඒක නිසා අන්න කල්යාණ මිත්‍රයෙක් මුණ ගැහිලා සද්ධර්මයේ ශ්‍රවණය කරගත්තට පස්සේ පුද්ගලයෙක් තුල යම් වෙනසක් සිද්ධ වෙන්න ඕන. කල්යාණ මිත්‍රයෙක් මුණ ගැහිලා සද්ධර්මයේ ශ්‍රවණය කරගත්තට පස්සේ පුද්ගලයෙක් තුල වෙනසක් සිද්ධ වෙන්න ඕන. මොකද්ද මේ වෙනස? ඒකට කිව්වා යෝනිසෝ මනසිකාරය කියලා. මොකද්ද යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ? මොකද්ද යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ? මොකද්ද යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ? යෝනිය කියන්නේ මනෝද්වාරයටයි. මනෝද්වාරයෙන් උපදින්න යන අරමුණු බීජය තාම ඉපදිලා නැහැ. තාම බීජ අවස්ථාවේ තියෙන. අන්නේ මනෝද්වාරයෙන් උපදින්න යන අරමුණු බීජය අන්න දැන් බුදුහාරුවන්ගේ න්‍යායට අනුව ගලපලා බලන්න ඕන. සරලව කිව්වොත් මේ බීජය උපදින්න දුන්නොත්, ඒ කියන්නේ මේ බීජය අරමුණක් බවට පත් වෙන්න දුන්නොත්, අර්ථකථනයක් බවට පත් වෙන්න දුන්නොත් මට දුක ගෙනල්ලා දෙනවද? එහෙමත් නැත්නම් මාව දුකෙන් නිදහස් වෙනවද? කල්යාණ මිත්‍රයෙක් මුණ ගැහිලා සද්ධර්මයේ ශ්‍රවණය කරගත්තා නම්, මෙන්න මේ පටිච්ච සමුප්පාද න්‍යාය අහගත්තා නම් අන්න වැඩක් තියෙනවා කරන්න පටන් ගන්න ඕන. ඒක තමයි යෝනිසෝ මානසිකාරය ඇති කරගන්න ඕන. එතකොට අපිට කැමති වෙලාවට අපිට ඕන වෙලාවට යෝනිසෝ මානසිකාරය ඇති කරගන්න පුළුවන්ද? අර හේතු සකස් වීමක් සිද්ධ වෙන්න ඕන. සරලව හැවුවොත් දැන් මට කැමති වෙලාවට මේ පාරේ ඇක්සිඩන්ට් සිද්ධ වෙනවද? නෑ. හැබැයි මම පාරේ රියදුරක් විදිහට යනකොට නම් අනතුරක් සිද්ධ වෙන්න යන්නේ, අන්න අනතුරක් සිද්ධ වෙන්නයි යන්නේ කියන එක දැනගන්න ඕන. දැන් ඔබට ඉදිරියෙන් වාහනයක් යනවා, වේගයෙන් යනවා, ඔබත් වේගයෙන් යනවා. ඔබ වටපිට බල කතා කර සින්දුව අහා තමයි යන්නේ. හැබැයි එහෙම ගියත් ඔබට ඉදිරියේ යන වාහනේ එකපාරම බ්‍රේක් ලයිට් එක පත් වුණා කියලා දකිනවා. ඒකේ තේරුම මොකද්ද?
අනතුරක් සිද්ධ වෙන්නයි. හැබැයි තාම වෙලා නැහැ. තාම වෙලා නැහැ. අන්න අනතුරේ බීජ අවස්ථාව. එහෙනම් ඒක වෙන්න දුන්නොත් අන්න අනතුර. ඒක තමයි ජාති. අන්න බීජ අවස්ථාව බහුව. අනතුර සිදුවන මොකද වෙන්නේ? අනතුර සිද්ධ වුණොත් දුක උදා වෙනවා. ඒක නිසා මෙන්න මේ යෝනිසෝ මනසිකාරය ඇති කරගන්න ඕන. ඒ කියන්නේ සරලව කිව්වොත් ඔන්න දැන් ඔබ තේරුම් ගන්න ඕන. ඔන්න මට දැන් රාගයක් උපදින්නයි යන්නේ. ඔන්න දැන් මට ද්වේෂයක් උපදින්නයි යන්නේ. ඒක තේරුම මොකද්ද එහෙනම්? මාගේ කැමැත්ත පරිදි පවත්වා ගන්න නවත්වා ගන්න පුළුවන් කියන අදහසක් ඉපදිලා පුළුවන් වගේ නිසායි දැන් සතුට සුඛය උපදින්න යන්නේ. එහෙමත් නැත්නම් බැහැ වගේ නිසායි දුක තරහාවක් උපදින්න. අන්න එහෙනම් ඊට කලින් මාගේ කැමැත්ත පරිදි පවත්වා ගන්න නවත්වා ගන්න පුළුවන් ය, මාගේ පාලනයටදී පවත්වා ගන්න පුළුවන් ය, මාගේ වශකයටදී පවත්වා ගන්න පුළුවන් යන අදහසේ මත් වෙලා ඒ කියන්නේ කිසිවක් වෙනස් වන්නේ නැහැ කියන අදහසට මම එකඟ වෙලා. ඒකයි තේරුම් ගන්න. අන්න දුකක් නිර්මාණය කරගන්න යන්නේ, ලෝකයක් නිර්මාණය කරගන්න යන්නේ, බන්ධනයක් ඇති කරගන්න යන්නේ විකෘති වෙන්නයි යන්නේ. ඔන්න ඔක තේරුම් ගන්න. ඒක නිසා යෝනිසෝ මනසිකාරය ඇති කරගන්න ඕන. අන්න යෝනිසෝ මනසිකාරය ඇති කරගත්තු පුද්ගලයෙකුට පමණයි ධම්මානුධම්ම පටිපදාව භාවිතා කළ හැකි. මොකද්ද මේ ධම්මානුධම්ම පටිපදාව කියලා කියන්නේ? සමත විපස්සනා. සතර කමඨහන්. සතර කමඨහන් වල තියෙන හරය මොකද්ද? මෙත්තානුස්සති, අසුභානුස්සති, මරණානුස්සති. ඔය ඔක්කොගෙම තියෙන හරය මොකද්ද? ඔය ඔක්කොගෙම තියෙන යථාර්ථයයි. යථා ස්වභාවය. අන්න අපි විකෘති වෙන්න යනකොට වහාම යථාර්ථය භාවිතා කරන්න ඕන. එහෙනම් මොකද යථාර්ථය? කොහොමද විකෘති වෙන්න යන්නේ? ආසවලින් එන්න යන අදහසක්. උඹ තමා ලෝකපාලකයා, උඹ තමා රජ්ජුරුව, උඹ තමා අගවිනිසුරු. කවුද අගවිනිසුරු? කවුද මේ ලෝකේ ලොකුම අගවිනිසුරු, සියලු දේට ෂණික නඩු තීරණ දෙන? ඒ නඩු තීරණ දෙන්නේ මොනවාට සාපේක්ෂවද? තමා දන්න කෙන්ගෙඩියට සාපේක්ෂව. දැන් නඩුකාරයත් එහෙමනේ. අර මේ පැත්තේ කරුණු ටික කියනවා, මේ පැත්තේ කරුණු ටික කියලා අන්නේ කරුණු වල ලංකාවේ උසාවිය වල එහෙමයි. නඩුකාරට හරස් ප්‍රශ්න අහන්න බෑ. ඒ කරුණු වලට අනුව තමයි නඩු තීරණය. පිටරට එහෙම නෙමෙයි. සමහර රටවල් තියෙන නඩුකාරට කියන්න පුළුවන් මෙන්න මෙතන ප්‍රශ්නයක් තියෙනවා, මේ ගැන පරීක්ෂණයක් කරන්න කියලා. ලංකාවේ එහෙම බෑ. ලංකාවේ ඒ දෙන කරුණු වලින් තමයි නඩු තීරණය දෙන්නේ. අන්න එහෙනම් මේ ලෝකයේ ලොකුම වේගවත්ම නඩුකාරයා තමයි. මොනවාට සාකච්ඡා අන්න මගේ මන් දන්න කෙන්ගෙඩියට සාපේක්ෂව තමයි නඩු තීරණය දෙන්නේ. මට ස්වභාවය අදාළ නැහැ. අනේක සාසව පොදියෙන් එනවා අදහසක්. උඹ තමා ලෝකපාලකයා, උඹ තමා රජ්ජුරුව, උඹ තමා රැජින, උඹ තමා අගවිනිසුරු.
ඔබගේ කැමැත්ත පරිදි සියල්ල නවත්වා ගන්න පවත්වා ගන්න පුළුවන් ය. ඔබගේ පාලනය යටතේ පවත්වා ගන්න පුළුවන් ය. ඔබගේ වසඟය යටතේ පවත්වා ගන්න පුළුවන් ය කියලා. ඔන්න උගුල. ඕකට තමා මර උගුල කියලත් කිව්වේ. ඕකටම තමයි මගුල කියලත් කිව්වේ. අහන්නේ මේ මොන මගුලක්ද කියලා? මොකක්ද ඒකේ තේරුම? එතන යට තියෙන අදහස ඕකයි. මොකක්ද අදහස? මාගේ කැමැත්ත පරිදි පවත්වා ගන්න නවත්වා ගන්න පුළුවන් ය. මාගේ පාලනය යටතේ පවත්වා ගන්න පුළුවන් ය. මාගේ වසඟය යටතේ පවත්වා ගන්න එක්සා මේක මගුල් ලෝකයක්. දිට්ඨ මංගල සුත මංගල මුත මංගල විඤ්ඤත මංගල කොහෙන් ගියත් මංගල. මේක මගුල් ලෝකයක්. එසා මගුල කියලා කිව්වේ මොකේද බලපුවාම? මගුල කිව්වේ මොකේද? රූප, වේදනා, සංඥා, සංකාර මේ ලෝකේ තියෙන එකම මගුල තමයි ඕක. එකම මංගල්‍ය ඕකයි. ඒක නිසා තමයි ඔය මිනිස්සු අහන්නේ මේ මොන මගුලක්ද කියලා. ඒ යට තියෙන්නේ ඕකයි. ඒ යට තියෙන්නේ මාගේ කැමැත්ත පරිදි පවත්වා ගන්න නවත්වා ගන්න පුළුවන් ය. මාගේ පාලනය යටතේ පවත්වා ගන්න පුළුවන් ය. මාගේ වසඟය යටතේ පවත්වා ගන්න පුළුවන් ය කියන අදහසයි. අන්නේ වෙලාවට තමයි මේ බුදුහාරෝ දීලා පෙන්ලා දීපු බේත භාවිතා කරන්න ඕනේ. මොකද්ද බේත? තාම මේ අය බුදුහාරෝ දීපු බේත ගන්න නැද්ද? ආයකට තමයි කිව්වේ අට්ඨක්කරාති නිපදා කියලා. පදනම් 3යි ශබ්දනම් 8යි. ඒ තමයි සබ්බේ සංඛාරා අනිච්චාති, සබ්බේ සංඛාරා දුක්ඛාති, සබ්බේ ධම්මා අනාත්තාති. ඒකේ තේරුම මොකද්ද? ඒක තමයි යථාර්ථය. යථා ස්වභාවය. මොකද්ද යථා ස්වභාවය? මාගේ කැමැත්ත පරිදි පවත්වා ගන්න නවත්වා ගන්න පුළුවන් දෙයක් මේ ලෝකේ නැහැ. මාගේ පාලන යටතේ පවත්වා ගන්න පුළුවන් දෙයක් මේ ලෝකේ නැහැ. මාගේ වසඟේ යටතේ පවත්වා ගන්න පුළුවන් දෙයක් මේ ලෝකේ ඇයි නැත්තේ? සියල්ල ඒ තරම් වේගයෙන් වෙනස් වීමට ගලාගෙන යාමට විපරිණාමයට ලක් වෙනවා. මට දැන් තේරිලා එහෙනම් වැඩි. ඔන්න මට දැන් තේරිලා. සියල්ල විපරිණාමයටපත් වෙන නිසා මාගේ කැමැත්ත පරිදි යමක් පවත්වා ගන්න නවත්වා ගන්න විදිහක් මාගේ පාලන යටතේ පවත්වා ගන්න විදිහක් නෑ. මාගේ වසඟේ යටතේ පවත්වා ගන්න විදිහක් නෑ. ඕන මට දැන් ඇත්ත ටිකක් තේරිලා. එහෙනම් රාගයෙන් බැඳුනත් බැඳලා තියෙන මොනකටද? රූප වේදනා සංඥා සංකාර හැවත් මාගේ විකෘති අර්ථකථනයට. ද්වේෂයෙන් බැඳුනත් බැඳලා තියෙන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන හැවත් මාගේ විකෘති අර්ථකථනයටයි. මෝහයෙන් බැඳුනත් බැඳලා තියෙන්නේ හැමනා රූප වේදනා සංඥා සංකාර විඥාන හැවත් මාගේ විකෘති අර්ථකථනයටයි. එන රාගයෙන් බැඳුනත් ද්වේෂයෙන් බැඳුනත් මෝහයෙන් බැඳුනත් ඒ සෑම තැනකම පංචස්කන්ධ එහෙමනම් සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා අන්න ලෝකෙට අපි අහු වෙනවා රාගයෙන් බැඳුනත් ද්වේෂයෙන් බැඳුනත් මෝහයෙන් බැඳුනත්. ඒක තමයි මගුල. මර උගුල.
රූප, වේදනා, සංඥා, සංකාර. එහෙනම් මේ විකෘති අර්ථකථනය තුල තියෙන සංඝටක පහ රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන පහ. ස්කන්ධයන් පහ, සංඝටක පහ. ඔක එකතු තමයි බොරු අර්ථකථනය. එහෙනම් ඕන් ඔය කියන පහ හැවත් ඕන් ඔය කියන අර්ථකථනය මම කියලා ගැනීමට සුදුසුයිද? නෑ. මගේ කියලා අර්ථකථනය කර ගැනීමට සුදුසුයිද? නෑ. මාගේ කැමැත්ත පරිදි කියලා අර්ථකථනය කර ගැනීමට සුදුසුයිද? සුදුසු නෑ. එකයි තීරුම් ගන්න. යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දිත දුක්ඛේ ඒස මග්ගෝ. අන්න එතකොට යථාර්ථය ආන කළා තමා දන්න කෙන්ගෙඩියට වහල් වෙලා නිර්මාණය කරගන්න ගිය මිත්‍යාව පාන අසුරු. ඕකට බුදුහාර දේශනා කළා අච්චරා සංඝහත මත්තම්පි අනිච්ච සංඤම් භාවීය. මේ ලෝකේ මිනිස්සෙකුට කරගන්න පුළුවන් වැඩිම ආනිසංස තියෙන ක්‍රියාකාරකම තමා අසුරුසනක් තරම් කාලපරාසයක් තුල අනිච්ච සංඥාව වැඩිම. ඇයි බුදුහාරගේ අර්ථකථනයක් දුන්නේ මේ ලෝකේ මිනිස්සෙකුට කරගන්න පුළුවන් වැඩිම ආනිසංස තියෙන ක්‍රියාකාරකම කියලා? ඇයි ඒක කළොත් මොකද වෙන්නේ? යථාර්ථය ආන වෙනවා නිර්මාණය කරගන්න යනා වූ මිත්‍යාව පාන වෙනවා. මිත්‍යාව ආවේ ආසව වලින් මිත්‍යාව පාන වෙනවා කියන්නේ ආසව කැපෙනවා. අන්න එතන ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා. අන්න ඒකයි බුදුහාරු අර්ථකථනයක් දුන්නේ. ඒක තමයි මේ ලෝකයේ මිනිස්සෙකුට කරගන්න පුළුවන් වැඩිම ආනිසංස තියෙන ක්‍රියාකාරකම කියලා. යථාර්ථයේ කිව්වේ සම්මා සංකප්පයයි අන්න මිත්‍යාව කිව්වේ මිච්ඡා සංකප්පයයි. සම්මා සංකප්පය ආනුන මිච්ඡා සංකප්පය පානවා කියන්නේ මනසාචේ ප්‍රසන්නේන ආන වෙනවා. සිද්ධ වෙන්න ගිය මනසාචේ පදුට්ටේන පාන වෙනවා. මාගේ කැමැත්ත පරිදි පවත්වා ගන්න පුළුවන් දේවල් මේ ලෝකේ නැත්තම් මට දැන් ඇලෙන්න දේවල් තියෙනවද? නෑ. ගැටෙන්න දේවල් තියෙනවද? නෑ. අන්නේ නම් රාගය සිඳලා, ද්වේෂය සිඳලා, ප්‍රිය භාවයේ මුල සිඳලා, අප්‍රිය භාවයේ මුල සිඳලා. ප්‍රිය භාවයේ මුල සිඳලා අන්න අප්‍රිය භාවයේ මුල සිඳලා පිරි අපිරි සිඳලා අන්න එනං සිත පිරි සිඳු වෙලා අන්න මෝහ මුල කැපිලා සචිත්ත පරියෝදපන අන්න දපනේ වෙලාලු. කාටද එකඟ වෙලා තියෙන්නේ දැන්? දපණය වෙලාලුනේ. එහෙනම් කාටද එකඟ වෙලා තියෙන්නේ? කාටද දපණය වෙලා තියෙන්නේ? නෑ සිත දමතමඩේ උනේ මං අහන්නේ කාටද කියලා. කවුරුර එන්නේ නැතිනේ කෙනෙක් දපණය කරන්න. ස්වභාවයට එකඟ වෙලා. අන්න එනම් පදුට්ට මාන සංකප්පෝ සිද්ධ වෙන්න දුන්නේ නැත. ඕක තමයි බුදුහාමුදුරන්ගේ ධර්මය. මුලා වෙන්න දුන්නේ නැහැ. ආසවයන්ට වහල්ුනේ මනසාචේ ප්‍රසන්න වෙච්ච තැන අන චිත්තාවක ඇති වෙන විදිහක් නැහැ. එහෙනම් භාවනා කරන්න අවශ්‍යතාවයක් නැහැ. වචන පදුට්ට වෙන විදිහකුත් ක්‍රියාපදුට්ට වෙන විදිහකුත්
ඒක සානේ අනිච්චං භාවිතා කළ තැන සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ජීව සම්මා වායාම සම්මා සම්මා සමාධි ධර්ම චක්‍රය ආන වෙනවා බලගෙන් වෙන්න ගිය මිච්ඡා දිට්ඨි මිච්ඡා සංකප්ප මිච්ඡා වාචා මිච්ඡා කම්මන්ත මිච්ඡා ජීව මිච්ඡා වායාම මිච්ඡා සමාධි කර්ම චක්‍රය පාන. ආ ධර්ම චක්‍රය කිව්වේ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍ය. අන්න එනම් ධර්ම චක්‍රය බලගන්නවා. අසුරු ඒකයි බුදුරජාණන් දේශනා කළේ අච්චර සංඝාත මත්තම්පි අනිසඤ්ඤම් භාවේදී. ඒක තමයි වැඩිම ආනිසංස තියෙන ක්‍රියාකාරකම්. අනේ නම් අපේ ආච්චිලා සියලා අනේ අනිච්චං කියලා මෙනෙහි කළාද අන්න දැන් සිතේ වෙච්ච වෙනස. ධර්ම චක්‍රය බලගෙන මනසාචේ ප්‍රසන්නේන භාසතිවා කරුත්තිවා වුණ ආර්ය අෂ්ටාංගික මාර්ගය බලගෙන එහෙනම් දැන් එහි ප්‍රතිඵලය මොකද්ද? මොකද්ද වෙන්න ගියේ? ආසවලට වහල් වෙලා බොරු අර්ථකථනයක් නිර්මාණය කරගන්නයි ගියේ. සමුදේ බිහි වෙන්නයි ගියේ. සමුදේ බිහි වෙන්න දුන්නා නම් එහි ප්‍රතිඵලය මොකද්ද? දුක උදා. අන්න දැන් එහෙනම් සමුදේ බිහි වෙන්න දුන්නෙත් නෑ. එහෙනම් දුක උදාවන්න විදිහකුත් අන්න සමුදයයි දුකයි ඒ කිව්වේ දුක. මං කිව්වනේ ඉස්සෙල්ලා දුක තමයි දෙකට බෙදුවේ කියලා. අන්න සමුදයයි දුකයි බලගන්න දීලා නෑ. දැන් මොනවද බලගන්නේ එහෙමනම්? දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍ය. දැන් මං අහනවා එහෙමනම් එහි ප්‍රතිඵලය මොකද්ද කියලා. උපදින්නාවේ රාග බැම්මක් නම් රාග බැම්මෙන් ඒ කියන්නේ නිර්මාණය කරගන්න ගියේ රාගේ නැමැති බොරුවක් නම් ඒ බොරුවෙන් නිර්මාණය කරගන්න ගියේ ද්වේෂ බැම්මක් නම් ද්වේෂ බැම්මෙන් නිදහස. නිර්මාණය කරගන්න ගියේ මෝහ බැම්මක් නම් මෝහ බැම්මෙන් අන්න දැන් රාග බැම්මෙන් ද්වේෂ බැම්මෙන් මෝහ බැම්මෙන් නිදහස. අන්න එහෙනම් රාගේ මුල හොයලා ගහලා පොරෝපාර. ද්වේෂේ මුල හොයලා ගහලා පොරෝපාර. මෝහයේ මුල හොයලා ගහලා පොරෝපාර. අන්න නිරෝධෝ නිබ්බානං සාක්ෂාත් වෙලා. ඒ කිව්වේ පොරෝපාර ගැහුවා නම් දැන් ඉතින් කැපෙන්න ඕන. ඒ කිව්වේ දැන් මට තේරෙන්න ඕන. සමුදය බිහි වෙන්නයි ආවේ. බිහි වුණා නම් දුක උදා. අනේ නම් ඒ දෙක සිද්ධ වෙන්න දීලා නැහැ. හැබැයි දැන් දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාව බල ගන්නවා ගත්තා. එහි ප්‍රතිඵලයේ වශයෙන් නිරෝධය සාක්ෂාත් කර අන්න හතරක් දැකලා. මොන මුල් කොටගෙනද මේ හතර දැකලා තියෙන්නේ? හයෙන් ඕනම එකක් මුල් කොටගෙන හතර දකින්න පුළුවන්. අන්න එහෙමනම් හය මුල් කොටගෙන හයෙන් ඕනම එකක් මුල් කොටගෙන හතර දැක්කා. හය හතර දැක්කා. අන්න විකෘති අර්ථකථනයක් නිර්මාණය වෙන්නයි ආවේ. තමා දන්න කෙන්ගෙඩියට සාපේක්ෂව දැක්කා ඒකයි. ඒ විකෘති අර්ථකථනයට ඉඩ දුන්නා නම් අන්න සුඛයි කියලා පිනවනවා. අන්න දුකයි කියලා පිනවනවා. අර දැන් අර්ථකථන නිර්මාණය වෙන්න දුන්නෙත් නෑ. එතකොට සුඛයි කියලා පිනවන්න එකකුත් නෑ. දුකයි කියලා පිනවන්න අර්ථකථනයකුත් නෑ. අන්න යථාර්ථය භාවිතා කරලා අන්න යථාර්ථය කියන අදහස නිර්මාණය කරගත්තා. ඇත්ත ඇති සැටියෙන් දැක ගත්තා. එහි ප්‍රතිඵලය වශයෙන් නිර්මාණය කරගන්න ගියා වූ රාග බැම්මෙන් ද්වේෂ බැම්මෙන් මෝහ බැම්මෙන් නිදහස්. ඇති කරගන්න ගියා වූ පංචස්කන්ධ උපාදානයේ නිදහස්. අන්න හතර දැක්කා. අන්න තමාගේ අර්ථකථන යාන්ත්‍රණය දැන් කවුද පාලකයා? තමාගේ අර්ථකථනය නිර්මාණය කිරගැනීමේ යාන්ත්‍රණයේ මැෂින් එකේ පාලකයා කවුද දැන්? අන්න අද තමා මට පාලනය හම්බෙලා තියෙන්නේ.
එහෙනම් ඉතින් මම දැන් මාගේ අර්ථකථනයන් වලට බය වෙයිද? මාගේ අර්ථකථනයන් සුඛයි කියලා මත් වෙයිද? මාගේ අර්ථකථනයන් දුකයි කියලා මත් වෙයිද? මාගේ අර්ථකථන වලට බය වෙලා දෙයියෝ දේවාල හොයාගෙන යයිද? ඒක නිසා 6-4 දැක්කනම් දුකෙන් නිදහස්, අවිද්‍යාවෙන් නිදහස්. 6-4 දැක්කනම් දුකෙන් නිදහස්. න කම්පති න චලති න භයති න විස්සෝපති. අන්න අර්ථකථන මැෂින් එක. එහෙම මැෂින් එකක් තියෙනවා. මොකද ස්පර්ශ වෙනදී අර්ථකථනය කරගන්න. අන්න මෙච්චර කල් රාග වෛරසය ඇතුළු වුණා, දේශ වෛරසය ඇතුළු වුණා, මෝහ වෛරසය ඇතුළු වුණා. අන්න ප්‍රථම වරට මේකට ප්‍රතිකර්මයක් කළා. එහෙනම් මේ ආකාරයට මොකද කරන්න ඕන? නැවත නැවතත් ඒ රාග වෛරසය, දේශ වෛරසය, මෝහ වෛරසය ඇතුල් වෙන්න යයිද? අට්ඨක්කරාති නිපදා හෙවත් සමත විපස්සනා භාවිතා කරලා අන්න ඒ රාග බැම්මෙන්, දේශ බැම්මෙන්, මෝහ බැම්මෙන් එතන මිදෙන්න ඕන. අන්න නැවත නැවත විකෘති වෙන්න යන අර්ථකථනය වහාම ප්‍රකෘති කරගන්න ඕන. මේක බොහොම සරල දෙයක්. අපි බයිසිකලයක් පැදගෙන පාරේ යනකොට බයිසිකලේ අගලට කැපෙන්න යනවා වගේ නම් ටක් ගාලා කපලා ආපහු පාරට ගන්නවා. අසුරු ඒක නිසා 6-4 දැක්කනම් දුකෙන් නිදහස්. එහෙනම් කවුරු හරි දුකටපත් වෙනවා නම් ඇයි? ඒකට තමයි කිව්වේ ඔවුන් ඔය 6-4 දන්නේ නැති එවුන් කියලා. 6-4 දන්නේ නැති එවුන් රාගේ මත් වෙනවා, දේශේ මත් වෙනවා, මෝහේ මත් වෙනවා, තැවෙනවා, දෙවෙනවා, පිච්චෙනවා, ගිනි ගන්නවා, දුකක් නිර්මාණය කර ගන්න. ඒ මදිවට බාහිරේ තියෙන ගස්, ගල්, කොන්ක්‍රීට්, දේවාල වඳින්න පුළුවන් ඔක්කොම වැඳ කන ලව් කරනවා, යාඥා කරනවා, හිඟා කරනවා. අනේ මේ මාව මේ දුකෙන් නිදහස් කරලා දෙන්න. අන්න එන බුදුහාරෝ දේශනා කළ අත්ත දීපා විහරත අත්ත සරණා අනඤ්‍ය සරණ. තමා නිර්මාණය කරගණ්ඩා යන්නා විකෘතියන්ගෙන් තමහම මිදෙන්න ඕන. වෙන සරණක් නැත. ඒ විකෘතියෙන් මිදෙන්න නම්, ඒ විකෘති අර්ථකථනයෙන් මිදෙන්න නම් තියෙන එකම ක්‍රමයයි ධම්මදීපා ධම්මසරණ. මෙන්න මේ ධර්මයේ භාවිතා කරලා තමාගේ විකෘති අර්ථකථනය වහාම ප්‍රකෘති අර්ථකථනයක් කරගන්න ඕන. ඕක බාහිරේ ඉන්න කිසිම කෙනෙකුට මට කරලා දෙන්න පුළුවන් දෙයක් නෙමෙයි. අනේ නම් බාහිරේ සරණක් නැත. ඒකයි තේරුම් ගන්න. ඒක නිසා අපි ඉපදුනාම ඉස්කෝලේ යන්න ඕනේ, ඉගෙන ගන්න ඕනේ, රස්සා කරන්න ඕනේ, කසාද බඳින්න ඕනේ, දරුවෝ හදන්න ඕනේ, අම්මට තාත්තට රට ලෝකයට කළ යුතු සීල යුතුකම් වගකීම් ඉෂ්ට සිද්ධ කරන්න ඕන. ඕන නමතලා දාලා හරියන්නේ නැහැ. ඔය ඔක්කොම යුතුකම් වගකීම් ඉෂ්ට සිද්ධ කරන ගමන් මොකද කරන්න ඕනේ? මේ උපාසකම්මල වොන් ඔය කියාපු සියලුම යුතුකම් වගකීම් ඉෂ්ට සිද්ධ කරන ගමන් මොකද කරන්න ඕනේ? පස්වෙනි සිල්පදය රකින්න ඕන. මොකද්ද පස්වෙනි සිල්පදය? මත්පැන් පානයෙන් මිදෙන්න ඕන. මොනවද මේ උපාසකම්මල පානය කරන මත්පැන්? කසිප්පු වෙන්න විදිහක් නැහැනේ. නේ? කසිප්පු වෙන්න විදිහක් නැහැනේ. තේරුම් ගන්න ඕන මේ බුදුහාමුදුරුවන්ගේ ධර්මය
අරක්කු බොන කට්ටියට එකක්, අරක්කු බොන්නේ නැති අයට එකක්, සල්ලි තියෙන අයට එකක්, සල්ලි නැති අයට එකක්, උපාධි තියෙන අයට එකක්, උපාධි නැති අයට එකක්, මනුස්සයන්ට එකක්, පෙරේතයන්ට එකක්, භූතයින්ට එකක්, දෙයියන්ට එකක් නෙමෙයි. එහෙම එකක් නෙමෙයි මේක. මේක සියලු සත්වයාට එක හා සමාන පොදු ධර්මතාවය. එහෙනම් ඔය කියාපු සියලුම දෙනා පානය කරන මත්පැන් මොනවද? නෑ මං අහන්නේ පානය කර මත්පැන් වර්ග මොනවද කියලා. මට දොරටු හයක් තියෙනවා කියලා තේරුණා. ඔව්. ඒ තමා රාග මත්පැන්, ද්වේෂ මත්පැන්, මෝහ මත්පැන්. එහෙනම් රාග මත්පැන්, ද්වේෂ මත්පැන්, මෝහ මත්පැන් පානය කරන්න අපිට දොරටු කීයක් තියෙනවද? දොරටු 6යි. එනිසා මේ දොරටු 6න් මත්පැන් පානය කර කර යන ගමනක් මේක. ඒක නිසා අනිච්චං මෙනෙහි කළ තැන සියලු මත්වීම් වලින් නිදහස්. ඒකයි පස්වෙනි සිල්පදයට කිව්වේ මහා සිල්පදය කියලා. මහා සිල්පදේ රැක්කොත් ඔක්කොම රැක්ක වෙනවා. මහා සිල්පදය කැඩුනොත් ඊට පස්සේ මොනා රැක්කත් වැඩක් නෑ, ලෝකෙට අහු වෙලා. ඒකයි තේරුම් ගන්න ඕන. ඒක නිසා අපිට බුදුහාමුදුරුවෝ කියලා දෙන්නේ බොහෝම සරල ප්‍රායෝගික වැඩක් කරන්න කියලා. අන්න යෝනිසෝ මනසිකාරය ඇති කරගන්න ඕන. අන්න තමා තුළ මඤ්ඤතාවය බිහි වෙන්න එනවා කියලා දකින්න ඕන. මට රාගයක් උපදීද, දේශයක් උපදීද තේරුම් ගන්න මට මඤ්ඤං කියලා. ඇයි ඒ? රාගයට මුල, දේශයට මුල මම දැන් විග්‍රහ කළා කොහෙන්ද පටන් අරන් තියෙන්නේ කියලා. මේ කිසිවක් වෙනස් වන්නේ නැහැ කියන අදහසක ඉඳලා මාගේ කැමැත්ත පරිදි පවත්වා ගන්න, නවත්වා ගන්න පුළුවන් කියන අදහසේ මත් වෙලා පුළුවන් වගේ නම් තමා සතුටක්, සුඛයක් ඉපදිය හැක්කේ. බෑ වගේ නම් තමා දුකක්, තරහාවක් ඉපදිය අන්න තමාගේ අර්ථකථනය. එසා ඔන්න ඔය කියන මත්වීමෙන් දැන් මිදෙන්න ඕන. මත් වෙලා ඉන්නේ. එක්සා ඔන්න අපි ඔන්න මේ අත්තන්ට 6-4 කියලා දුන්නා. එසා මෙන්න මේ බුද්ධ මන්ත්‍රය මතක තියාගන්න ඕන. මොකද්ද මේ බුද්ධ මන්ත්‍රය කිව්වේ? අර කෙලෙස් භව උදුරා දමන මන්ත්‍රය කියන එකයි බුද්ධ මන්ත්‍රය කියලා කිව්වේ. බුද්ධ කිව්වේ රාග භව, ද්වේෂ භව, මෝහ භව උදුරා දමන මන්ත්‍රය. මොකක්ද මේ මන්තරේ? මාගේ කැමැත්ත පරිදි පවත්වා ගන්න, නවත්වා ගන්න පුළුවන් දෙයක් මේ ලෝකේ නැහැ. මාගේ පාලන යටතේ පවත්වා ගන්න පුළුවන් දෙයක් මේ ලෝකේ නැහැ. මාගේ වසඟේ යටතේ පවත්වා ගන්න පුළුවන් දෙයක් මේ ලෝකේ නැහැ. ඇයි නැත්තේ? සියල්ල විපරිණාමයට පත්වන. එහෙනම් රාගයෙන් බැඳුනත්, ද්වේෂයෙන් බැඳුනත්, මෝහයෙන් බැඳුනත් ඒ සෑම තැනකම පංචස්කන්ධ උපාදානයක් නිසා සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා. එහෙනම් මේ නිර්මාණය කරගන්නා විකෘති අර්ථකථනයේ තියෙන සංඝටක පහ රූප වේදනා සංඥා සංකාර විඥාන මම කියලා අර්ථකථනය කර ගැනීමට සුදුසු නොවේ. මගේ කියලා අර්ථකථනය කර ගැනීමට සුදුසු නොවේ. මාගේ කැමැත්ත පරිදි කියලා අර්ථකථනය කර ගැනීමට සුදුසු. එක භාවිතා කළා නම් අන්න ලෝකෙන් එතෙර නිර්මාණය කරගන්න ගියා වූ ලෝකෙන් එතෙර වෙන එතෙර වෙන්න ලෝකයක් නැහැ. නිර්මාණය කරගන්න යන්නා වූ ලෝකයෙන් තමයි එතර විය හැක්කේ. නිර්මාණය කරගන්න යන්නා වූ දුකෙන් තමයි නිදහස් විය හැක්කේ. නිර්මාණය කරගන්න යන්නා වූ බොරුවෙන් තමයි නිදහස් විය හැක්කේ. අර සිද්ධ වෙන්න යන අනතුරෙන් තමයි නිදහස් විය හැක්කේ. ඔන්න ඕකයි තේරුම් ගන්න ඕන. ඒක නිසා
මේ මිනිස්සෙක් මේ බුද්ධ මන්ත්‍රය භාවිතා කරන්නේ නැහැ. ඔකයි ප්‍රශ්න. මේ සංසාර ගමනක් මේ විදිහට පවත්වාගෙන යන වෙලාවදී නෙයි. මේ බුද්ධ මන්ත්‍රේ භාවිතා කරන්නේ නැති නිසා. බුද්ධ මන්ත්‍රේ භාවිතා කරා නම් අන්න සම්බන්ධය කඩනවා සංඝං, ධර්මයේ භාවිතා වෙනවා ධම්මං, අන්න කෙලස් බව උතුරා දමනවා බුද්ධං. එහෙමනම් මේ අනිච්චං මෙනෙහි කළ තැන, අනිච්ච දුක්ඛ අනාත්ම මෙනෙහි කළ තැන, යථාර්ථය මෙනෙහි කළ තැන තමා සංඝං සරණං ගච්ඡාමි. කාමාවචර, රූපාවචර, අරූපාවචර චර වෙන්න දෙන්නේ ඇයි? ලෝකෙ නිදහස් වෙනවා. අන්න එතන තමයි එහෙමනම් සංඝං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, බුද්ධං සරණං ගච්ඡාමි. එතන තමයි ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ච. ඒක නිසා බුදු පිළිමයක් ඉස්සරහට වෙලා කොච්චර කිය හිටියත් බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි, ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්චති කියලා ඒක නම් කවදාවත් වෙන්නේ නැති වැඩක්. හැබැයි එතන සමුදේ බිහි වෙන්න යන තැන යෝනිසෝ මනසිකාරය ඇති කරගෙන මෙන්න මේ අච්චරා සංඝාත මත්තම්පි අනිච්ච සංඥම් භාවිතා කළාද එතන දුකෙන් නිදහස්, අවිද්‍යාවෙන් නිදහස්. අන්න එහෙනම් අපිට යන්න සරණක් තියෙනවා. හැබැයි මේ ධර්ම චක්‍රය මේ බුද්ධ මන්ත්‍රය භාවිතා කළේ නැත්නම්, අට්ටක් කරා තීනි පද භාවිතා කළේ නැත්නම් සරණ යන්නේ නැහැ. අන්න එතකොට සරණ අත්හැරියා වෙනවා. යන්න තියෙන සරණ අත්හැරියා. අසරණ වෙනවා. තේරුම් ගන්න ඕන අන්න යන්න සරණක් තියෙනවා. යමෙක් සරණ නොගියොත් අන්නහු අසරණ වෙන බව. ඒක නිසා ඔන්න ඔබත් දැන් තේරුම් ගන්න ඕන ඔබ අසරණ වෙන්න කැමතිද? එහෙමත් නැත්නම් සරණ යන්න කැමතිද? සරණ ගිය තැන 6 4 දකින්න. අන්න එතකොට අවිද්‍යාවෙන් නිදහස්. අන්න අර්ථකථන නිර්මාණය වෙන යාන්ත්‍රණය, විකෘති යාන්ත්‍රණය, එහි ප්‍රතිඵලය. අන්න දැන් අර්ථකථනය ප්‍රකෘති කරගන්නවා, එහි ප්‍රතිඵලය. අන්න දැන් එහෙනම් අර්ථකථන නිර්මාණය කරගෙන යාන්ත්‍රණය දකින්න. දුක්ඛේ ඥාන, දුක්ඛ සමුදය ඥාන, දුක්ඛ නිරෝධේ ඥාන, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය ඥාන. ආසව කැපෙනවා. අන්න එහෙනම් රාගේ මුල කැපුවා, ද්වේෂේ මුල කැපුවා, මෝහේ අපි පින් අනුමෝදන් කරමු. ittavata chammihi sambadang punya sampadang sabbi deva anumodantu sabba sampatti siddhiya ittavata chammihi sambadang punya sampadang sabbi bhuta anumodantu sabba sampatti siddhiya ittavata chammihi sambadang punya sampadang sabbe satta anumodantu sabba sampatti siddhiya idamme jnatinang hotu sukita hontu jnatayu idamme jnatinang hotu sukita hontu jnatayu ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාත. හොඳයි, දැන් කවුරුත් අදිෂ්ඨානයක් ඇති කරගන්න. තමුන්ගේ සිතේ උපදින බාල සමාගම හෙවත් මේ රාග ද්වේෂ මෝහ සිතිවිලි සමාගමෙන් මිදී නිදහස් වීම සඳහා තමුන්ගේම සිතේ උපදින සතන් සමාගම හෙවත් මෛත්‍රිය, අසුභය, අනිච්ච දුක්ඛ අනාත්ම යන සිතිවිලි ඇති කර ගැනීමයි. එතනදීම සමුදය නිරෝධ කර ගැනීමයි අපි කවුරුත් මේ ඉමිනා පුඤ්ඤ කම්මේන කියන ගාථාව කියලා අදිෂ්ඨානයක් ඇති කර ගනිමු.
ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්. හොඳයි, හැම කෙනෙක්ම නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, චතු අරිය සත්‍ය ධර්මයම පසක් කොට අත්දැක ගනිත්වා.